අයිබෝන් සුබ දවසක් හැම දිනටම පුතේ. අද අපි ඇත්තටම මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සංප්‍රයුක්ත තාව කියන මාතෘකාව. ඉතින් ඔයාලා මේ වෙනකොට ලුයිස් සිව්හ ගැන අධ්‍යයනය කරලා ඇත්තේ. ලුයිස් සිව්හ හැඳීමේ හැකියාව තියෙනවා. ඉතින් සංප්‍රයුක්තාව කියන සංකල්පය ඉදිරිපත් වෙන්නේ අපි අණුවක හෝ අයනයක සම්බන්ධව අඳින ලද ලුයිස් ව්‍යුහය සත්‍ය වශයෙන් පවතින ව්‍යුහයත් එක්ක සැසඳුවම ඒ සත්‍ය ව්‍යුහයට වඩා අපි අඳින ලද ව්‍යුහය ස්ථායීතාවයෙන් අඩු බවක් පෙන්නුම් කරනවා. ඉතින් අන්න ඒ නිසා අපි සත්‍ය ව්‍යුහයට වඩාත් සමීප ස්ථායීතාවයෙන් සමීප ව්‍යුහයක් නිරූපණය කිරීමේ අරමුණින් තමයි මේ සංප්‍රයුක්තතා සංකල්පය ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒ නිසා අපි සංප්‍රයුක්ත ව්‍යුහ අඳින්න කලින් හොඳ අවබෝධයක් ලුයිස් සිව් සම්බන්ධව තියෙන්න ඕන ව්‍යුහයක ඕනම අණුවක අයනයක ලුයිස් ව්‍යුහයක් ඇඳ ගැනීමේ හැකියාව තියෙනවා නම් සංප්‍රයුක්ත ව්‍යුහ සංප්‍රයුක්තතාව ඊට පස්සේ අවබෝධ කරගන්න පුළුවන්. මේකෙදි තියෙන ගැටලු තමයි දැන් අලුත් විෂය නිර්දේශයත් එක්ක තමයි වැඩිපුරම නැඹුරුතාවක් තියෙන සංප්‍රයුක්තතාව කියන කාරණේ. ඉතින් මේ ගොඩක් අයට ටිකක් පැටලෙන ගතියක් තියෙනවා සංප්‍රයුක්ත ව්‍යුහ අඳින්න එක. දැන් සමහරට සංප්‍රයුක්ත ව්‍යුහ අපිට විභාගයට ඉදිරිපත් වෙන ආකාර දෙකකින් එකක් තමයි අපි නිතර භාවිතා වන අණුවක හෝ ආයනයක සංප්‍රයුක්ත ව්‍යුහ අඳින්න කියලා ඉන්නත් පුළුවන්. එහෙම නැත්නම් සංප්‍රයුක්ත ව්‍යුහ සංඛ්‍යාව අහන්න පුළුවන්. එහෙම නැත්නම් අපි නොදන්න වෙනත් සංකීර්ණ අණුවක හෝ ආයනයක ලුයිස් ව්‍යුහය දීලා ඒ දීපු ව්‍යුහයට අනුකූලව තවත් ව්‍යුහ කිහිපයක් ඉදිරිපත් කරන්න කියනවා වගේ. ඉතින් ওই වගේ ආකාර දෙකකට ප්‍රශ්න ඉදිරිපත් වෙන්න පුළුවන්. මොකක්ද ඇත්තටම සංප්‍රයුක්ත ව්‍යුහවලදී බලාපොරොත්තු වෙන්නේ? එතකොට අපි ඇත්තටම සංප්‍රයුක්ත ව්‍යුහ හරහා බලාපොරොත්තු වෙන්නේ කිසියම් අණුවක හෝ අයනයක සත්‍ය ව්‍යුහය තනි ව්‍යුහයක් මගින් නිරූපණය කරන්න අපහසුතාවයක් තියෙනවා. ඉතින් අන්නේ අපහසුතාවය මගහර ගන්න අපි මොකද කරන්නේ? ඒ අණුව හෝ අයනය සඳහා ඇඳිය හැකි සියලු සංප්‍රයුක්ත ව්‍යුහ ඉදිරිපත් කරනවා. පැවතිය හැකි සියලු සංප්‍රයුක්ත ව්‍යුහ ඉදිරිපත් කරනවා. එහෙනම් අපිට තියෙන ප්‍රශ්නේ තමයි එහෙනම් ඒ අණුවට හෝ අයනයට තියෙන ඇඳිය හැකි සියලු සංප්‍රයුක්ත ව්‍යුහ අපි තෝරගෙන හඳුනගෙන අඳින්න ඕන. ඉතින් අන්න ඒක තමයි ගොඩක් අයට ගැටලුව. එහෙනම් කොච්චරක් සංප්‍රයුක්ත ව්‍යුහ තියෙනවද කියන එක. තේරෙනවද? ඒ නිසා සංප්‍රයුක්ත ටික හඳුනගෙන ඒක ඇඳීමේ හැකියාව තියෙන්න ඕනේ. ඉතින් ඒ සඳහා අපි බලමු කොහොමද තියෙන ව්‍යුහවල වඩාත් නිවැරදිව හඳුනගෙන සියලු ව්‍යුහ අඳින්නේ කොහොමද කියන කාරණේ. හරි. එතකොට දැන් ඇත්තටම නම් අර මුලින් සඳහන් කරන්නම් දැන් ඇත්තටම අපි පදනමම තමයි තියෙන ස්වභාවයේ තියෙන ව්‍යුහයක් අපිට තනි ව්‍යුහයක් මගින් නිරූපණය කරන්න බැරි කාරණේ. ඉතින් අන්නේ කාරණේ පොඩ්ඩක් මතක් කරමු. දැන් උදාහරණයක් විදිහට මම මේ CO2 යොදාගෙන මම මේ කාරණේ පැහැදිලි කරලා දෙන්න බලන්නම්. දැන් ගත්තොත් අපි වැඩිපුර CO2 අණුව තමයි යොදාගන්නේ. ඒ නිසා ඒකෙම මම අපි වැඩේ ආරම්භ කරන්නම්. ගත්තොත් CO2 අණුව අඳින්න කිව්වොත් ඔයාලට එකපාරටම මතක් වෙන ව්‍යුහය තමයි මෙන්න මෙහෙම එකක්. නේද? ගොඩක් අය අඳින්නේ CO2 කියනකොට මේ විදිහටම ඉක්මනටම අඳිනවා. කොට කෙනෙක් අහන්න පුළුවන් ඇයි මේ ව්‍යුහය එකපාරට අඳින්නේ? ඔව්. ඒකට හේතුව තමයි අපි ওই නිතර භාවිතා කරන අණු හෝ අයනවල ලුයිස් ව්‍යුහ වඩාත් අර සත්‍ය ව්‍යුහයට සමීප නිසා ඒ ව්‍යුහය අපි නිරන්තරයෙන් හුරු වෙලා තියෙනවා. ඒකට CO2 වල ව්‍යුහ කීපයක් ඇඳත් හැබැයි මේ ව්‍යුහය තමයි වඩාත් අර සත්‍ය ව්‍යුහයට ආසන්න. තනි ව්‍යුහයක් අඳින්න පුළුවන්. ඉතින් දැන් ජලාවණු ඇඳුත් එයා යම් විදිහකට අඳිනවා. NO2 අඳිනවා යම් විදිහකට අඳිනවා. ඉතින් ඒ අඳින ව්‍යුහය ඇත්තටම අපි ඔය සත්‍ය ව්‍යුහයට වඩාත් සමීප එක තමයි අඳින්නේ. ඒක වඩා සුදුසු ලුයිස් ව්‍යුහය. ඒ නිසා CO2 වලට මේක ඇඳට ගැටලුවක් නැහැ. හැබැයි මෙන්න මේ දැන් මම මේ කාරණේ ඉදිරිපත් කරන්නේ මේක තමයි වඩා සුදුසු ලුයිස් ව්‍යුහය. මේක තමයි CO2 සඳහා තියෙන්නේ කියලා අපි හිතුවොත් එතකොට අපි බලන මෙයාගේ බන්ධන ශක්තිය. මෙයාගේ බන්ධන ශක්තිය. ওই බන්ධන ශක්තිය දෙක ගත්තොත් එහෙම අපි සාමාන්‍යයෙන් 724ක් වගේ 724ක් එකම බන්ධන දෙකන්නේ තියෙන්නේ. තේන.
එතකොට ඇත්තටම මෙයාව අපිට උත්පාදනය කරන්න ගියොත් එහෙම මේ තියෙන සංඛ්‍යාත්මක ඩේටාත් එක්ක මෙයා උත්පාදනය කරන්න ගියොත් එහෙම එන්නේ මෙන්න මෙතන කාබන් තියෙන ඔක්සිජන් කියනවා. සමහරට 12 වසරේ අයට මේක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. සමහරට 13 වසරේ ශක්ති විද්‍යාව තාම ඉගෙන ගත්තේ නැති නිසා. දැන් උත්පාදනය කරන්න ගියොත් එහෙම මෙතන අමුද්‍රව්‍ය තියෙනවා. මේ ශක්ති කඩයිමත් මම මෙතන එහෙම ගත්තා. හරි. මෙන්න මේ වගේ ලෙවල් එකකදී CO2 හැදෙන්න පුළුවන්. මෙන්න මේ කියන CO2 එක. හැබැයි සත්‍ය CO2 ඉන්නවා කියන්නේ ඊට වඩා ටිකක් පහළින්. තේරෙනවද? සත්‍ය CO2 ඉන්නේ ඊට වඩා ටිකක් පහළින්. ඒ කියන්නේ මොකක්ද? එයා හදන්න යන ශක්තිය මෙතෙන්ට ගත්තොත් බන්ධන විඝටන ශක්තිය යොදාගෙන උත්පාදන ශක්තිය ගත්තොත් එහෙනම් මේ උත්පාදන එන්තැල්පිය කියලා හිතන්න. එතකොට උත්පාදන එන්තැල්පිය ගත්තොත් එහෙම මෙතන 1448ක් මේකෙන් දෙගුණයක් කියලා ගත්තොත් එතකොට ඇත්තටම සත්‍ය ව්‍යුහය හදන්න යනවලු. සත්‍ය ව්‍යුහය හදනකොට ශක්තිය පිට වෙනවලු කොච්චරක්ද? 1602ක්. පැහැදිලිද? අන්න අපි එහෙනම් දත්ත වගු වල තියෙන ඩේටා පදනම් කරගෙන CO2 අණුවේ උත්පාදන ශක්තිය ගණනය කරොත් එහෙම 1448ක් එනවා ශක්තිය පිට කරන මේවා ඍණාගය. පැහැදිලිද? එතකොට සත්‍ය ව්‍යුහය හැදීමේදී ඊට වඩා වැඩි ශක්තියක් යනවා. ඒ කියන්නේ මොකක්ද? සත්‍ය ව්‍යුහය හදනකොට අපි අර උපකල්පනය කරන ව්‍යුහයට වඩා වැඩි ශක්තියක් නිදහස් කරනවා නම් උත්පාදනය වෙනවා නම් ඒකෙන් අපි අදහස් කරන්නේ සත්‍ය ව්‍යුහය අර අපි හිතන ව්‍යුහයට වඩා මොකෝ වෙන්නේ ශක්තියෙන් අඩුයි. ඒ කියන්නේ ස්ථායීතාවයෙන් වැඩි කියන එක. ඒ නිසා ඇත්තටම එහෙනම් මෙන්න මේ ගැටලුව අපිට අඳින සියලුම ව්‍යුහ වලට ඒ ගැටලුව තියෙනවා. එහෙනම් මේ අපි අඳින්නේ සෑම විටම සත්‍ය ව්‍යුහයට වඩා ස්ථායීතාවයෙන් අඩු ව්‍යුහයක්. ඒ නිසා අපි සත්‍ය ව්‍යුහ අපි හිතන ව්‍යුහයට වඩා ස්ථායීතාවයෙන් වැඩි ශක්තියෙන් අඩුයි. පැහැදිලිද? එහෙනම් ශක්තියෙන් අඩුවීම තමයි ස්ථායී. එතකොට එයා උත්පාදනය කරනකොට වැඩි ශක්තියක් නිදහස් කරනවා. අඩු ශක්ති ලෙවල් එකකට යනවා. නිසා මේ හැම විටම දැන් මේ සම්ප්‍රයුක්ත වේතාවේ සංකල්පය තමයි අඳින ලුයිස් ව්‍යුහවල සංකල්පය තමයි මේ අපි අඳින ව්‍යුහ සියල්ලම සත්‍ය ව්‍යුහයට වඩා අස්ථායි. සත්‍ය ව්‍යුහයට වඩා ශක්තියෙන් වැඩි. පැහැදිලිද? නිසා උත්පාදන එන්තැල්පිය අඩුයි මේ අපි අඳින ව්‍යුහවල. සත්‍ය ව්‍යුහ උත්පාදන එන්තැල්පිය වැඩි අගයක් ගන්න. පැහැදිලිද? හරි. අන්න ඒ නිසා මෙන්න මේ කිසියම් අණුවකට හෝ අයනයකට අපි එක ව්‍යුහයකින් ඇත්තට මේ කියන්නේ මොකක්ද? දැන් මෙතන 428යි කියන්නේ ත්‍රිත්ව බන්ධනයකට වඩා වැඩි අගයක් තියෙන්නේ බන්ධන ශක්තිය. ඒ නිසා මොකෝ වෙන්නේ? මෙයාගේ බන්ධන ශක්තිය ඇත්තටම ගත්තොත් මේක දෙකට බෙදුවොත් 801ක් වගේ නෙන්නේ. ඒකට 801ක් කියන්නේ මේ හිතනවට වඩා මෙතන බන්ධන ශක්තිය ලොකුයි. වැඩි අගයක් තියෙනවා. නිසා මේ තියෙනවට වඩා ශක්තිමත් බන්ධනයක් තියෙන සත්‍ය CO2 වල. අපි හිතුවට 724යි කියලා. ඇත්තටම CO2 වල බන්ධන ශක්තිය 801ක් වගේ වැඩි අගයක තමයි ඉන්නේ. ඒ නිසා මොකෝ වෙන්නේ? මෙන්න මේ එවැනි බන්ධනයක් තියෙන. දැන් දිත්ත බන්ධනයක් නම් 724යිනේ. හැබැයි 801ක් තියෙන දිත්ත බන්ධනයක් අපි දන්නේ නැහැ. අන්න එහෙනම් මෙතන තියෙනවා අපි හිතනවට වඩා වෙනස් බන්ධනයක්. ඒ කියන්නේ ආංශික ත්‍රිත්ව බන්ධන ස්වභාවයක් තියෙනවා. තේරෙනවද? අන්න එහෙනම් ඒක කොහොමද අපි පෙන්නන්නේ? දිත්ත බන්ධනයක් නෙවෙයි ඊට වඩා ත්‍රිත්ව බන්ධනයකුත් නෙවෙයි අතරමැදගයක් තියෙනවා. අන්න එහෙනම් එවැනි ව්‍යුහයක් අපිට ඇඳීමේ අපහසුතාවයක් තියෙනවා. අන්න ඒ සඳහා මොකද කරන්නේ අපි පුතේ? මේ ව්‍යුහ එකකින් බැරි නිසා තවත් ව්‍යුහ කිහිපයකින් තේරෙනවද? තවත් ව්‍යුහ කිහිපයකින් ඇඳලා ඒකේ මුහුමක් විදිහට ඉදිරිපත් කිරීමක් තමයි කරන්නේ. අපිට එතකොට දැන් මොනවා හරි ප්‍රශ්නයකදී අපෙන් විසඳුමක් ඇහුවොත් එහෙම අපි සමහරට හරියටම නිශ්චිත විසඳුම දෙන්න බැරි නම් අපි විසඳුම් කිහිපයක් ඉදිරිපත් කරනවා. හැබැයි එතන තියෙන්නේ ඒන් එකක් තමයි නිවැරදි විසඳුම. නේද? දැන් මොනවා හරි දෙයකදී අපි අනුමාන උත්තරයක් ඍජුව දෙන්න බැරි නම් අපි මොකද කරන්නේ? පිළිතුරු කිහිපයක් ඉදිරිපත් කරනවා. හැබැයි එතනින් මොකක් හරි එකක් තමයි නිවැරදි පිළිතුර. හැබැයි මෙතන එක ව්‍යුහයක් ඇඳ ගන්න බැරි කමට ව්‍යුහ කිහිපයක් අඳිනවා. හැබැයි ඒ ව්‍යුහ වලින් එකක් නෙවෙයි උත්තරේ. තේනද? ඒ වලින් කිසියම් ව්‍යුහයක් නෙවෙයි හරි ව්‍යුහය. ඒ සියල්ලගේම එකතුවක් තමයි ව්‍යුහය. තේනද? ඉතින් අන්න එහෙම සංකල්පයක් මේ සම්ප්‍රයුක්තතාව කියන්නේ. ඒ කියන්නේ නිශ්චිත ව්‍යුහයක් නැහැ. ඒ සියල්ලම සංකලනයක්, මුහුමක් කියලා කියනවා. පැහැදිලිද?
ඒ නිසා ලුයිස් ව්‍යුහ සම්ප්‍රයුක්ත ව්‍යුහ ඇඳීමේදී නම් අපිට තියෙන්නේ අඳින්න පුළුවන් සියලු ව්‍යුහ ටික අපි ඉදිරිපත් කරන එක තමයි ප්‍රධාන කාරණේ. ඒ නිසා අපිට ගොඩක් අයට ඔය ගැටලුවක් එන්නේ කොහොමද මේ තියෙන ව්‍යුහ ටික අපි හරියටම හොයාගන්නේ කියන එක. අපි ඒක කොහොමද කියලා බලමු. ඊට කලින් මම ලුයිස් ව්‍යුහ අඳිනකොට පුතේ මේ ඔයාලට මේ අවධානය යොමු කරන්න ඕන කාරණා ටිකක් තියෙන. ඒකත් අපි පොඩ්ඩක් ඔලුවට ගමු. නැත්තම් මේ ටික මේ පැටලෙනවා. තේරෙනවද? එතකොට ලුයිස් ව්‍යුහ අඳින්න මේ සම්ප්‍රයුක්ත ව්‍යුහ අඳිනකොට තියෙන සීල ව්‍යුහ හොයාගන්න එපා. ඒක එතකොට වරදින්න නැතුව ඇඳ ගන්න. අපි යම් කරුණු කාරණා ටිකක් ඔළුවේ තියාගෙන ඕන වැඩේ කරන්න. එහෙනම් ඒකෙදි සැලකිලිමත් වෙන්න කාරණා තුන හතරක් මම කියන්නම්. ඒ ටිකත් එක්ක අපි අඳිනවා. හරි. පළවෙනි කාරණේ තමයි ඔන්න දැන් කාරණේ තේරෙනවා. එහෙනම් අපිට සත්‍ය ව්‍යුහය අනුව කොහොමයිනික සත්‍ය ව්‍යුහය අඳින්න බෑ. ඒ නිසා ව්‍යුහ කිහිපයක් ඉදිරිපත් කරනවා. අඳින ලද අපි උපකල්පනය කරන ලද ව්‍යුහය සත්‍ය ව්‍යුහයට වඩා ඒකත් මතක තියාගන්න එක. තේරෙනවද? අපි අඳින ලද ව්‍යුහය දැන් ඔය ලුයිස් ව්‍යුහ මගින් අඳින ලද තනි ව්‍යුහයක් අපි තියෙනවනේ. දැන් උදාහරණයක් CO2 වලට ඇඳන අපිට ඒකීක. ඒ ව්‍යුහය හැමතිස්සෙම සත්‍ය ව්‍යුහයට වඩා ශක්තියෙන් වැඩි. ස්ථායීතාවයෙන් අඩුයි. පැහැදිලිද? එයාගේ උත්පාදනයෙන් තැල්පිය අඩුයි. සත්‍ය ව්‍යුහයේ උත්පාදනයෙන් තැල්පිය වැඩි. ඔන්න ඔය කාරණා ටික ඔළුවේ තියාගන්න. ඊළඟට එහෙනම් අපි යන සම්ප්‍රයුක්ත ව්‍යුහ අඳීමේදී අපි සැලකිලිමත් වෙන කාරණා කිහිපයක් ගැන මතක් කරගන්න. පළවෙනි එක තමයි මොකක්ද? ඔයා අඳින සියලු ව්‍යුහවල පරමාණු පිළිවෙල වෙනස් කරන්න බෑ. එහෙනම් පරමාණු පිළිවෙල ඒ විදිහම තියෙනවා. ඔන්න පළවෙනි එක. එහෙනම් පළවෙනි එක තමයි පරමාණු පිළිවෙල වෙනස් කරන්න බෑ. ඒ විදිහටම ඔක්සිජන්, කාබන් ওই විදිහට. එහෙම නැත්නම් වෙන අණුවක වුණත් ඒ තියෙන පිළිවෙල ওই විදිහටම තියෙනවා. හරි. ඊළඟ කාරණේ තමයි ඔයා අඳින ව්‍යුහවල තියෙන මොකද්ද? එක සැරේ උගල් ගාන දාන බන්ධන ගාන. ඒ දෙකේ එකතුව සමාන වෙන්න ඕනේ. දැන් සමහර ළමයි පටලගෙන තියෙන මොකද්ද? හැම ව්‍යුහයකම එක සැරේ උගල් ගාන සමාන වෙන්න ඕනේ කියලා. එහෙම නැත්නම් බන්ධන ගාන සමාන වෙන්න ඕනේ කියලා. එහෙම එකක් නෙවෙයි කියන්නේ. අර ඒ සියල්ලගේ එකතුව සමාන වෙන්න කියලායි. පැහැදිලිද? ඒක පටල ගන්න එපා ඔයාලා. මේ එතකොට එක සැර ගාන දාන බන්ධන ගාන. ව්‍යුග්ම තියෙනවා නම් ඒ ටිකත් අදාළයි. අන්නේ විකර්ෂක ගාන සමාන වෙන විකර්ෂක ගාන කමන්නේ. එහෙනම් ඒ විකර්ෂක ගාන සමාන වෙන්න ඕන කියලා මතක තියාගන්න. නැත්නම් බන්ධන ගාන, එක සැර ගාන සහ ව්‍යුග්ම ගාන ඒ ටික එකතුවයි සමාන වෙන්න ඕන. ඉතින් ඉලෙක්ට්‍රෝන ටික සමාන වෙන්න ඕන කියන එකයි ඔය කියන්නේ වෙන විදිහකට. හොඳයි. එහෙනම් ඊළඟ කාරණේ තමයි සම්ප්‍රයුක්ත ව්‍යුහ අඳිනකොට මම කාරණා දෙකක් දැන් තුන්වෙනි කාරණේ විදිහට මතක තියාගන්න. සම්ප්‍රයුක්ත ව්‍යුහ අඳිනකොට හැමතිස්සෙම මොකද්ද? ඒ ඇඳපු ව්‍යුහේ විධිමත් ආරෝපණය අපි හොයනවනේ. හොයලා අපි ඒක සටහන් කරනවා. එතකොට එක අණුයාත පරමාණු ළඟ එහෙනම් දැන් ආසන්න පරමාණු දෙකක් මත සමාන ආරෝපණ තියෙන්න බෑ. සමාන කියන්නේ විශාලත්වයෙන් නෙවෙයි. ධන තියෙන්න බෑ. එක්ක ඍණ තියෙන්න බෑ. එහෙම වුණොත් අස්ථායි. ඒක ළඟ වුණතා දෙකක් තියෙන්න බෑනේ. ළඟ අතිරික්ත දෙකකුත් තියෙන්න බෑ. ඉතින් ඒ නිසා මොකෝ වෙන්නේ? එවැනි විදිහ අස්ථායි. අපි ඒව එතකොට අයින් කරනවා. ඊළඟ කාරණේ තමයි මොකද්ද? දැන් අඳින ලද ව්‍යුහවල අපි උපරිම බන්ධන ගානක් තියෙන අඳින එක තමයි වඩා ස්ථායි. තේරෙනවද? ආරෝපණ ව්‍යාප්තිය අඩු වෙන්න ඕන. ආරෝපණ හැම පරමාණුවක් මතම තියෙන අඳින්න එපා. ඒක අස්ථායි. ඒකට බන්ධන උපරිමයෙන් අපි දිත්ත බන්ධන අඳින්න පුළුවන් නම් එවැනි ව්‍යුහ තමයි වඩා ස්ථායි. දැන් තනි බන්ධනයකට වැඩි දිත්ත බන්ධන ස්ථායිනේ. ඒ නිසා අන්න ඒ කාරණාත් ඔළුවේ තියා ගන්න ඕන. මම ඒක බෝඩ් එකේ ලියන්නේ නැහැ. ඔයාලා සටහන් කරගන්න මම අයිත් ඕනනම් කියනවා. බන්ධන අණු පිළිවෙල පරමාණු පිළිවෙල වෙනස් කරන්න බෑ. පැහැදිලිද? ඊළඟ කාරණේ තමයි තියෙන බන්ධන ගානයි එක සැර ඉලෙක්ට්‍රෝන ගානයි එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන ගානයි ව්‍යුග්ම ගානයි එහෙම තියෙනවා නම් ඒ සියල්ල එකතුවයි සමාන වෙන්න ඕන. ඊළඟ කාරණේ තමයි එක ළඟ ආරෝපණ තියෙනවා නම් ඒව අස්ථායි කියලා ගන්න ඕන. අපි දැන් ඉලුව 10ක් විතර මම විතර අඳින්න. එතකොට අපි ඔය කියන කාරණා අහු වෙනවා අපිට. ඊළඟ කාරණේ තමයි මොකක්ද? උපරිම බන්ධන ප්‍රමාණයක් කියන විදිහට අඳින්න බලන්න. එවැනි විදිහ තමයි වඩා ස්ථායි. හරිනේ. ඒ නිසා අපි එහෙනම් CO2 වලින් පටන්ගෙන ව්‍යුහ ටිකක් ඇඳගෙන යන්න බලමු කොහොමද කියලා. ටික අර නුහුරු වගේ ව්‍යුහ ටිකක් මම අඳින්න බලනවා. දැන් ඔයාලා ගොඩක් අයට ගැටලු සහගත තැන් කිහිපයක් MCQ වල එහෙම ගැටලු සහගත වගේ එන ව්‍යුහ කිහිපයක්.
ඉතින් අපි බලමු ඔයාලට කොහොමද මේ ඕන view එක ලුයිස් view ටික එහෙම නැත්නම් සම්ප්‍රයුක්ත view ටික ඇඳගන්නේ කොහොමද කියන කාරණේ මේකෙදි හැබැයි මම මේ අර මේ දැන් සම්ප්‍රයුක්ත view ටිකත් අඳිනවා ඒ ගමන්ම සම්ප්‍රයුක්ත මුහුමත් අඳිනවා මේ කාරණා දෙකම එක විට යනවා පැහැදිලිද හරි පළවෙනි එක CO2 වලට අපි යනවා ඔයාලා ලුයිස් view ලියන්න දාන්නෝ කොහොමද ලියන්නේ කාබන් වල තියෙන ඉලෙක්ට්‍රෝන 4යිනේ ඔක්සිජන් දෙකක ඉලෙක්ට්‍රෝන තියෙනවනේ ඒ කියන්නේ 12යිනේ 16ක් එනවා ඒක දෙකට බෙදෙනවා උත්තරේ 8ක් එනවා පැහැදිලිද ওই වැඩේ කරගන්න ඕනනේ ඉස්සෙල්ලම නේද ඊළඟට අපි මොකද කරන්නේ මධ්‍ය පරමාණුව තීරණය කරනවා ඊට පස්සේ ඔක්සිජන් එක බැගින් අමුණ ගන්නවා පැහැදිලිද ඊළඟට අන්න අර මේ එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ටික දැන් දීගෙන යන එක තමයි කරන්නේ. දැන් මෙතෙන් එකක් දුන්නා මෙතෙන් එකක් දුන්නා. එහෙනම් එක ගානේ යමුණ ගන්න දෙකක් දීලා තියෙනවා. ඉතුරු ටික පාර්ශ්වික. එහෙනම් පර්යන්ත පරමාණු වලට ලබා දෙන එක කරන්නේ ඒවා පිළි විශ්වවිද්‍යාලදි කරා මෙන්න එයාට 8 ලැබෙන. දැන් ඔයාලා දන්න මම කලින් මතක් කරා කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරීන් කියන ඒවාට 8 ඕනමයි. තේනද? කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරීන් කියන ඒවාට අෂ්ටකේ ඕනමයි. ඒ නිසා ඒ කාරණයක් ඔළුවේ තියාගන්න. ඒ නිසා ඔක්සිජන් වල විද්‍යුතනිතාවය වැඩි. ඒ නිසා එයාට 8 දෙන්නම ඕන. දැන් බලන්න යුගල් කීයක් ගිහිල්ලාද කියලා. ওই විදිහට යුගල් 8ම දීලායි තියෙන්නේ. මෙතන 3යි මෙතන 3යි 6යි 2යි 8යි. පැහැදිලිද? එතකොට ලුයිස් ව්‍යුහය දැන් සම්පූර්ණ කරන්න හදන්නේ. එහෙනම් ඊළඟ කාරණේ තමයි මොකක්ද? එක් එක් පරමාණු මත විධිමත් ආරෝපණය හොයන එක. විධිමත් ආරෝපණය කියන එක හොයන්න අපි සම්බන්ධයක් කියලා දීලා තියෙනවා. මොකක්ද විධිමත් ආරෝපණය කියන්නේ? එක් එක් පරමාණුවට සත්‍ය වශයෙන් දැනෙන ආරෝපණය. ඉලෙක්ට්‍රෝන ගල් දුන්නාට පස්සේ එයාට දෙන්න සත්‍ය ආරෝපණය. එහෙනම් විධිමත් ආරෝපණය සමානයි යාගේ සංයුක්ත ඉලෙක්ට්‍රෝන ටික ලියනවා. එකෙන් අඩු කරනවා. මොකද්ද? බන්ධනයට දායක කරපු. එහෙම නැත්නම් බන්ධන ගණන. බන්ධනයට දායක කරපු ඉලෙක්ට්‍රෝන ගණන. එහෙම නැත්නම් බන්ධන ගණන. බන්ධන වලට දායක කරපු ඉලෙක්ට්‍රෝන ගණන. එහෙම නැත්නම් බන්ධන ගණන ගැන ගත්තත් ඒක එනවා. එක බන්ධනේ නම් ඉලෙක්ට්‍රෝන එකයිනේ දීලා තියෙන්නේ. ද්විත්ව බන්ධනේ නම් ඉලෙක්ට්‍රෝන දෙකක් දීලා තියෙන්නේ. ඒ බන්ධන ගණන ද්විත්ව බන්ධන 1යි 2යි බන්ධන. තේරෙනවද? ත්‍රිත්ව බන්ධන නම් බන්ධන 3යි ඉලෙක්ට්‍රෝන 3ක් දුන්නා කියන. එහෙනම් බන්ධන වලට දායක කරපු ඉලෙක්ට්‍රෝන ගණන සහ ඉතිරි ඉලෙක්ට්‍රෝන ගණන. තේරෙනවද? නිසා දැන් ඔන්න එහෙනම් මේකට මම කරලා පෙන්නන්නම් ඒක. ඔක්සිජන් වල සංයුක්ත ඉලෙක්ට්‍රෝන ගණන පුතේ 6යි. ඒකෙන් අඩු කරනවා මොකක්ද බන්ධනයට දායක කරලා තියෙන එක ඉලෙක්ට්‍රෝන. එහෙම නැත්නම් එක බන්ධනය දාන මම මේක පේන්න හදන ඊළඟ ඉක්මනට මම හදනවා. ඊට පස්සේ ඉතිරි ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? 2යි 4යි 6ක් තියෙනවා. එතකොට මොකෝ වෙන්නේ? උත්තරේ ඍණ එකක් එනවා. එහෙනම් මෙයාගේ ආරෝපණයේ පුතේ විධිමත් ආරෝපණය 1යි. මෙයාගේ හොයන්න සංයුක්ත ඉලෙක්ට්‍රෝන 4යි බන්ධන දෙකක් දායක කරලා තියෙනවා. එහෙනම් දෙකක් අඩු කරනවා. ඉතිරි නැහැ ඉලෙක්ට්‍රෝන. උත්තරේ 4න් දෙකක් 2යි. ධන 2යි. මෙයාගෙත් අර ඍණ 1 එනවා. අහගන්න. දැන් එහෙනම් මෙන්න මේ ව්‍යුහය කියන්නේ ඉතාමත් වැදගත් අපිට මේ වැඩේට. පැහැදිලිද? මොකක්ද? බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් ටික යුගල් කරලා පරමාණු සැකැස්ම හදලා පර්යන්ත පරමාණු වලට ඉලෙක්ට්‍රෝන ටික පවරලා එයාගේ විධිමත් ආරෝපණයත් හොයලා ගත්තු මෙන්න මේ ව්‍යුහය අපිට පුතේ ඉතාමත් වැදගත්. මෙන්න මෙතනින් තමයි අපිට තියෙන මේකට ඇඳිය හැකි සියලු ව්‍යුහ සංඛ්‍යාව හොයාගන්න තැන. පැහැදිලිද? මම මෙන්න මෙහෙම බලන්න. දැන් අපිට ඇත්තටම මෙයාගේ අෂ්ටකයත් හරි මෙයාගේ අෂ්ටකයත් හරි ඊළඟට දැන් අපි බලන මෙන්න මේ මධ්‍ය පරමාණුවේ අෂ්ටකය කොහොමද සම්පූර්ණ කරන්න කියලා. අන්න එහෙනම් ඔයා බලන්නේ දැන් මේ මෙන්න මේ අදියරට ආවට පස්සේ අර අෂ්ටකය සම්පූර්ණ කරන්න ඕන කාබන් පරමාණුවේ මධ්‍ය පරමාණුවේ අෂ්ටකය සම්පූර්ණ කරන්න ඕන ඒක ආකාර කිහිපයක ආකාර කීයකින් කරන්න පුළුවන්ද කියන එක මත තමයි ව්‍යුහ ගන්න වෙන්නේ. ආකාර දෙකකින් මෙයාගේ අෂ්ටකය සම්පූර්ණ කරන්න පුළුවන් නම් ව්‍යුහ දෙකක් තියෙනවා. ආකාර 3කින් සම්පූර්ණ කරන්න පුළුවන් නම් ව්‍යුහ 3ක් තියෙනවා. ඒ නිසා මෙන්න මෙතෙන්ට එනවා මේක හරියට අවබෝධ කරගන්න ඕනේ. මේක නිවැරදිව ඇඳ ගන්න ඕනේ. එහෙනම් බලන්න පුතේ දැන් මෙයාට ඉලෙක්ට්‍රෝන දෙකක්
යුගල් දෙකක් දීලානේ තියෙන හතරක් තියෙනවා. ඒ නිසා දැන් මෙයාට එහෙනම් මොකද කරන්නේ? මේ පැත්තෙන් ඉලෙක්ට්‍රෝන යුගලක් දුන්නොත් ඩබල් බොන්ඩ් එකක් එනවා. එතකොට මෙයාගේ ඉලෙක්ට්‍රෝන යුගල මෙයාට එනකොට මෙතන ප්ලස් එකක් එනවා. මෙයාට මයිනස් එකක් එනවා. තේරෙනවද? මම ඒක කලින් ඇන්ද ඒව මම නැවතත් එක වතාවක් කියනවා. මෙතනින් ඉලෙක්ට්‍රෝන යුගල ලැබෙනකොට පුතේ මෙතනට ඌනතාවයක් ඇති වෙලා ඉලෙක්ට්‍රෝන යුගලක් ගියා. එහෙනම් ප්ලස් එකක් එනවා. ඒ කියන්නේ මම අර ඕක කලින් කිව්වා. ඒ කියන්නේ මෙහෙමනේ වෙන්නේ. දැන් බන්ධනයකට 10ක් කරනකොට ඔන්න බලන්න මේ ඉලෙක්ට්‍රෝන දෙක මෙයාට යනවා. හැබැයි මේ ඉලෙක්ට්‍රෝන දෙක දුන්නට මම මෙන්න මෙතනින් ඉරක් අඳිනවා. ඒවා මම මේ නැවතත් මතක් කිරීමක් කරන්නේ. එතකොට මේ ඉලෙක්ට්‍රෝන දෙක දුන්නට මේ යුගලෙන් මෙයාගේ ගාව එකක් තියෙනවා අරයට එකක් යනවා. තේරෙනවද? එයාට එකක් යන නිසා එයාට ඍණ එකක් දෙන්න. මෙයා ගාව එකක් අයින් වෙනවනේ මේ ගියපු එක. මෙයාට ලැබෙනවා මෙයාගෙන් අයින් වෙනවා. මේ ඉලෙක්ට්‍රෝන එයා ගාව තියෙනවා. ඒ නිසා එයාට charge එකක් දැනෙන්නේ නැත්තරම්. තේරෙනවද? එතකොට මේ ගියපු ඉලෙක්ට්‍රෝනේ නිසා මෙයාට ප්ලස් එකක් එනවා මෙයාට ඍණ එකක් එනවා. ඒ ප්ලස් එක තමයි මෙතන තියෙන්නේ. තේරෙනවද? ඔය දායක බන්ධනී කොටේ. අන්න එහෙනම් මොකද වෙන්නේ? මේ ප්ලස් එකයි මේ මයිනස් එකයි කැපෙනවනේ. එතකොට මෙතෙන්ට ඍණ එකක් එනවා. මේ ඍණ එකයි මෙතනින් ධනෙහිකුත් එක ඒකත් කැන්සල් වෙලා යනවා. ඔන්න එහෙනම් මොකක්ද මං අඳින ඔය ව්‍යුහය කාබන් තියෙන ඩබල් බොන්ඩ් එකක් එනවා. මෙතන දැන් එහෙනම් යුගල් දෙකයි තියෙන්නේ. පැහැදිලිද? අර charge එක නැති වුණා. දැන් එහෙනම් මෙතන තියෙනවා. දැන් මට මෙතෙන්ටත් ওই වැඩේ කරන්න පුළුවන්. පැහැදිලිද? ඒ පැත්තෙනුත් ඉලෙක්ට්‍රෝන යුගලක් දුන්නට පස්සේ පුතේ අර විදිහට මෙයාගේ charge එක නැති වෙනවා. එක සැර යුගල දෙකක් ඉතුරු වෙනවා. ඔන්න ඔය විදිහට දෙපැත්තෙන්ම ඉලෙක්ට්‍රෝන යුගල බැගින් දායක කරලා මෙයාගේ අෂ්ටකය සම්පූර්ණ කරන්න පුළුවන්. හැබැයි අපිට තව විදිහක් තියෙනවා. මෙන්න බලන්න. දැන් මෙතනින් එක සැර යුගලක් දීලා තව එක සැර යුගලක් දීලා මෙතනින් ත්‍රිත්ත බන්ධනයක් හදලත් මෙයාගේ අෂ්ටකය සම්පූර්ණ කරන්න පුළුවන්. නිසා තව ව්‍යුහයක් එනවා. හැබැයි දැන් එතකොට charge එක කොහමද? එයාගේ charge එක දැන් එකක් දුන්නා ධන එකක් ආව තව එකක් දුන්නා ධන දෙකයි හැබැයි මෙතන තිබුණේ ඍණ එකයි එහෙනම් අතිරික්ත ධන එකක ආරෝපණයක් එනවා මේ charge එක සටහන් කරන්න ඕන මම කිව්වා ලුයිස් ව්‍යුහ හඳිනකොට එයා මත තියෙන විධිමත් ආරෝපණය සටහන් කරන්න ඕන ඒක කරේ නැත්නම් වැරදි විභාගෙට ලකුණු දෙන්නේ නැහැ එකක්වත් පැහැදිලිද ඒක හොඳට මතක තියාගන්න ඔය විභාගවල තියෙන ප්‍රශ්නේ තමයි ලුයිස් ව්‍යුහ හරි මොනවා හරි අදටත් ඔයාලා චූටි දේවල් අතන්න ඔයා හිතන්නේ ඒවා මේ තරම් අවශ්‍ය නැහැ ඒක නැති වුණාට ලකුණු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. ඒ නිසා හරියට අවබෝධ කරගන්න මේ අඩුපාඩු තියන්න එපා. මේවයි මොනවා හරි ආරෝපණයක් අඩුනා ලකුණු දෙන්නේ නැහැ. කොටස් ලකුණු නැහැනේ මේවට. හරි. ඒ නිසා පහක් වෙන් කරලා තිබ්බම පහම නැහැ. පැහැදිලිද? හරි. එහෙනම් පුතේ මෙතන තිබුණානේ ඍණ එකක්. හරි. අපිට ඔය වැඩේ මෙතනින් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ මේක අනිත් පැත්ත හරවන වගේ වැඩක්. මෙතනින් අඳින්න මෙන්න ඔය විදිහට මෙතන ඍණ එකක් තියෙනවා මෙතන ට්‍රිබල් මෙතනින් දාන්න තේරෙනවද ඔය විදිහට ව්‍යුහ තුනක් අඳින්න පුළුවන් මෙයාගේ අෂ්ටකය සම්පූර්ණ කරන්න පුළුවන් ආකාර කීයද 3යි එහෙනම් ව්‍යුහ 3යි ඔන්න මම ඒ ක්‍රමයට අවධාරණය කරවුණා කොහොමද ව්‍යුහ ගාන තීරණය කරන්න කියලා. හරි. දැන් මෙන්න මේ ව්‍යුහ ටික එකිනෙක සම්බන්ධ කරනවා මොන ඊතලයේ මගින්ද? සංප්‍රයුක්තතා ඊතලයේ මගින්. මෙතනත් සංප්‍රයුක්තතා ඊතලයේදී. පැහැදිලි මෙතන ඉඳ නැති නිසා පොඩියට ලියන්න වෙන්නේ ඊතලයේ මේක. වෙනද? මෙන්න මේ ඊතලයේ. වෙනද? ඕකෙනින් එහෙම කරනකොට දන්න දැන් 12 වසරේ නෑ. ඔය ඉච්චර දාන්න නැතුව ඇත්තම් නිසා සංප්‍රයුක්ත ඊතලයේ මගින් සංප්‍රයුක්තතා ඊතලයේ මගින් මේ ව්‍යුහ එකිනෙක සම්බන්ධ කරනවා. ඇත්තටම ඕ බලන්න දැන් මෙයාගේ ආරෝපණයක් නැහැ. මෙතන ආරෝපණ තියෙන මෙතන තියෙන. එහෙනම් මේ ව්‍යුහ දෙකේම තියෙනවා විධිමත් ආරෝපණ ධන එක ඍණ එක බැගින්. හැබැයි මේ ව්‍යුහයේ එහෙම ආරෝපණයක් වෙන්නුම් කරන්නේ නැහැ. හරි. ඊළඟ කාරණේ තමයි මම මොකද්ද? සංප්‍රයුක්ත මුහුම ඉදිරිපත් කරනවා. දැන් මේ ව්‍යුහ ගොඩේම සංකලනයක් විදිහටනේ අපි මේ සත්‍ය ව්‍යුහය කියන්නේ මේ ව්‍යුහ තුන මගින්ම නියෝජනය කරන ව්‍යුහයක් තමයි සංප්‍රයුක්ත කියන්නේ සත්‍ය ව්‍යුහය කියන්නේ. එහෙනම් ඇත්තටම මේ තුනම අඳින එක කරදරයි. ඒ නිසා අපිට කොහොම හරි ආසන්නව තනි ව්‍යුහයක් නිරූපණය කරන්න පුළුවන් නම්
අන්න ඒක වඩා හොඳයි. නිසා පුතේ අපි බලනවා මෙන්න මේ ව්‍යුහ තුනටම නියෝජනය වෙන තනි ව්‍යුහයක් අඳින්න. ඒකට අපි කියන සංප්‍රයුක්ත මුහුම කියලා. තේරෙනවද? දැන් සංප්‍රයුක්ත මුහුම අඳින්න යන්නේ. කොහොමද? මෙන්න බලන්න. සංප්‍රයුක්ත මුහුම අඳින්න යන්නේ. මේකෙදි ඉස්සෙල්ලම අර වගේම මධ්‍ය පරමාණු තීරණය කරලා බන්ධන එක බැගින් අමුණ ගන්න. පැහැදිලිද? බන්ධන එක බැගින් අමුණ ගන්න. එතකොට මොකද කරන්නේ? බන්ධන එක බැගින් අමුණගෙන ඊළඟට කරන්නේ මෙන්න මේ දැන් මෙතන බන්ධන ගන්න ඇත්තටම හොයන්න ඕන. එහෙනම් මේ ව්‍යුහ ටික පදනම් කරගෙනයි හොයන්නේ. අපි ඒකට කියන බන්ධන පෙළ හොයනවා කියලා. තේරෙනවද? බන්ධන පෙළ හොයනවා කියලා කියන්නේ. බන්ධන පෙළ කියලා කියන්නේ ඇත්තටම මෙන්න මෙතන තියෙන බන්ධන ගන්න කොච්චරද කියන එක. එහෙනම් අපි ඒකෙදි කරන්නේ ඇත්තට මෙන්න මෙතන බන්ධන පෙළයි හොයන්න හදන්නේ පුතේ. අපි එහෙනම් කරන්නේ මෙන්න මේ තියෙන සියලු ව්‍යුහ වල මෙන්න මෙතනනේ මේ තියෙන්නේ. එහෙනම් එතන කීයක් තියෙනවද? මෙතන බන්ධන කීයද? මෙතන බන්ධන කීයද? ඔය ටික ඔක්කොම එකතු කරනවා. එහෙනම් මෙතන බන්ධන දෙකක් තියෙනවා. දාන මෙතන බන්ධන එකක් තියෙනවා. දාන මෙතන බන්ධන තුනක් තියෙනවා. දැන් ඔක්කොම එකතු පුතේ කීයද? 6යි 6 බෙදනවා. කීයද අවස්ථා ගන්න කියන ඇවරේජ් එකක් මේ හොයන්නේ. සාමාන්‍ය බන්ධන ප්‍රමාණය බන්ධන පෙළ කියන්නේ. එතන තියෙන පුළුවන් බන්ධන සංඛ්‍යාව. එහෙනම් අවස්ථා ගානින් බෙදෙන අවස්ථා 3යි. ව්‍යුහ 3යිනේ. අවස්ථා 3යි. එහෙනම් ඕක දෙකට 2යි. එහෙනම් එන්නේ බන්ධන පෙළ 2යි. ඒ වගේම මෙතන හෙව්වත් එන්නේ බන්ධන පෙළ 2යි. පැහැදිලිද? එතකොට ඊළඟට අපි කරන්නේ පුතේ ඉලෙක්ට්‍රෝන ටික පවරන එක තමයි කරන්නේ. මෙතන ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. මෙතන ඉලෙක්ට්‍රෝන තුනක් තියෙනවා. මෙතන ඉලෙක්ට්‍රෝන යුගලක් තියෙනවා. පැහැදිලිද? එහෙනම් මෙතන යුගල් 2යි, අතන යුගල් 3යි, අතන යුගල් 1යි. ඇත්තටම මේ මෙතන නිශ්චලව තියෙන ඉලෙක්ට්‍රෝන යුගල් ගාන කීයද? 1යි. අන්න ඒ එක තමයි මෙතන ලියන්නේ. තේරෙනවද? මෙතනින් එකක් දෙකක් තියෙනවා. දෙකෙන් එකක් ගිහිල්ලා තියෙනවා. ඒ මෙතන එකයිනේ තියෙන්නේ. එහෙනම් එකක් තමයි හැමතැනම නිශ්චලව තියෙනවා ඇත්තේ. අනිත් ඒවා මෙහි සංක්‍රමණය වෙනවා. ඒ නිසා මෙතනත් ඒ විදිහට මොකෝ වෙන්නේ? එක ඉලෙක්ට්‍රෝන යුගලයි නිශ්චලව තියෙන්නේ. පැහැදිලිද? ඒ නිසා නිශ්චලව තියෙන ඉලෙක්ට්‍රෝන යුගල් ගාන සටහන් කරා. දැන් බලන්න ඇත්තටම ඕනනම් දැන් මේ ව්‍යුහයේ ඇතුලේ මම කියවනේ යුගල් 8ක් තියෙනවා කියලා. වෙනද? ඉලෙක්ට්‍රෝන යුගල් 8ක් තියෙනවා. දැන් කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි 5යි 6ක් තියෙනවා. තව දෙකක අඩුවක් තියෙනවා. තේරෙනවද? තව දෙකක අඩුවක් තියෙනවා. ඒ නිසා අපි එහෙමත් හිතන්න පුළුවන්. නැත්නම් මොකද කරන්නේ? නැත්නම් දැන් ඇත්තටම ගත්තොත් එහෙම මෙතන ඉලෙක්ට්‍රෝන යුගල් එකක් අඩුයි. මෙතනත් ඉලෙක්ට්‍රෝන යුගල් එකක් අඩුයි. එහෙනම් ඒ ඉලෙක්ට්‍රෝන යුගල මේ එක තැනක සංක්‍රමණය වෙලා තියෙනවා. ඒ කියන්නේ බන්ධන කීයක්ද? දෙකක්. එහෙනම් 1යි 2යි. ඔන්න මෙතනත් බන්ධන දෙකක්. තේරෙනවද? ඔන්න ඔය බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් දෙක සටහන් කරා වගේ වැඩක් තමයි ඇත්තට මේ. තේරෙනවද? එතකොට මේ භාගයක් සටහන් කරා නෙවෙයි ඇත්තටම බන්ධන ඒ යුගල් දෙක සංක්‍රමණය වීම සටහන් කරා වගේ වැඩක් තමයි. හැබැයි මේක පුතේ අපිට පොඩ්ඩක් ගැටලු සහගතයි CO2 වල මේ සංප්‍රයුක්ත මුහුම ඉදිරිපත් කිරීම. සමහර වෙලාවට මෙන්න මේකත් ගන්නවා නිවැරදි ව්‍යුහ විදිහට. නිසා අපි මේක බලන්න. දැන් ඇත්තටම නිශ්චල ඉලෙක්ට්‍රෝන ගාන එකයිනේ. ඒකත් අපි ලියනවා. දැන් බන්ධන පෙළ දැන් මෙතන බන්ධන පෙළ 2යි මම 2 වුණාට 2යි තව සංක්‍රමණයක් වෙන්නවනේ. කෙනෙකුට පුළුවන් මෙතන බන්ධන 1යි මේ මෙතන බන්ධන 1යි 2ක් නෙවෙයි. එහෙනම් දෙකක්ම ගමන් කරනවා කියලා පෙන්නුවොත් එහෙම මෙන්න මෙහෙම පෙන්වන්න පුළුවන්. මේකටත් ලකුණු දෙනවා ඇත්තට. මේ ව්‍යුහය හෝ කියන්නේ මේ සෝරි මේක ඉතාලියේ දාන්න බෑ. මේක හෝ මේ දෙකම ඕකේ. පැහැදිලිද? බන්ධන 1යි ඉතුරු එක ගමන් කරනවා කියලා හිතුවොත්. බන්ධන 1යි ඉතුරු බන්ධනේ එකට වඩා වැඩි ප්‍රමාණයක්නේ. කියන්නේ එකක් තියෙනවා. ඉතුරු බන්ධන එකමාර හරි ඒක ගමන් කරනවා කියන අදහස තමයි ගන්නෙ. මොකද බන්ධන දෙකකට වැඩි ප්‍රමාණයක් මෙතන තියෙනවනේ. ඇත්තටම ත්‍රිත්ව බන්ධන ආංශික ත්‍රිත්ව බන්ධන ගතියන්නේ. ඉතින් අන්න ඒක නිරූපණය කරන්න ඕන නිසායි මේ අපි හැඩියරකින් තව බන්ධනයක් ගමන් කරේ. මොකද බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක අඩුවක් තියෙනවා. 8ක් තියෙන්න ඕනේ දෙකක අඩුවක් තියෙනවා. නිසා මම හිතන මෙතනින් බන්ධන දෙකක්ම සංක්‍රමණය වෙනවා කියලා. එහෙම හිතුවොත් මේ ව්‍යුහයට අපිට ලකුණු දෙනවා. ගැටලුවක් නැහැ මේ දෙකම හරි. පැහැදිලිද? ඔන්න එහෙනම් මම CO2 වලට සංප්‍රයුක්ත ව්‍යුහ ඇඳ සංප්‍රයුක්ත මුහුමත් ඇඳ නිසා ඔය ව්‍යුහ
ඒක තමයි එන්නේ CO2 වලට. හරි. ඊළඟට අපි තවත් ව්‍යුහයක් බලමු. මම අර ටිකක් නුහුරු ව්‍යුහ ටිකක් තමයි ඇත්තටම අඳින්නේ. ප්‍රයෝජනවත් වෙන්න. ඊළඟට CO අඳිමු අපි. CO. CO ගත්තට පස්සේ කාබන් වලින් ඉලෙක්ට්‍රෝන 4යි, ඔක්සිජන් වලින් ඉලෙක්ට්‍රෝන 6යි, 10යි බෙදෙනවා දෙකෙන්. උත්තරේ 5යි. එහෙනම් මොකද කරන්නේ? කාබන් ඉන්නවා ඔන්න. පැහැදිලිද? විද්‍යුරිනිතාවයෙන් අපි මෙහෙම අඳින කැමති විදිහකට විද්‍යුරිනිතාවයෙන් වැඩි ඔක්සිජන්ට 8 දෙනවා කියලා හිතන්නකෝ. මෙන්න ඊටු ටික දෙනවා මේ පැත්තට. ඔන්න. පැහැදිලිද? ඊළඟට ඊටු ඉලෙක්ට්‍රෝන යුගල් දෙක දෙනවා. ඔක්කොම 5යි. එතකොට 1 2 3 4 5යි. පැහැදිලිද? හරි. එහෙනම් අපි බලනවා දැන් මෙයාගේ විධිමත් ආරෝපණය හොයන්න ඕනනේ. එතකොට කියලා කාබන් වල මෙයාගේ ධන එකක් එනවා. 4න් අඩු කරනවා 3ක්. මෙයාගේ ඍණ එකක් එනවා. පැහැදිලිද? විධිමත් ආරෝපණය ඍණ එකක් එනවා. ඊළඟට දැන් අෂ්ටකයේ දැන් ඔක්සිජන්ට හරි ගැටලුවක් නැහැ. එහෙනම් මෙයාට අෂ්ටකය දෙන්න උත්සාහ කරනවා. එහෙනම් ක්‍රම කීයද තියෙන්නේ? දැන් එහෙනම් මෙන්න මේ විදිහට අපිට ගන්න පුළුවන්. මෙයාගේ ඩබල් බොන්ඩ් එකක් දෙනවා. ඔය විදිහට charge එක දැන් නැති වෙනවා මේ ඉලෙක්ට්‍රෝන ටිකක් දෙනකොට ධන එකක් මතුවෙන නිසා ඍණ එකට කැන්සල් වෙනවා. මෙතෙන්ට එනවා. මෙන්න මේකත් අපිට ඇත්තටම දැන් අෂ්ටකයේ ඔක්සිජන් වල තියෙනවා. මෙයාට අෂ්ටකය නැහැ. එහෙනම් තවත් අපිට මොකද කරන්නේ? කාබන්ට අෂ්ටකය දෙන්න පුළුවන්. කොහොමද? එක සැරේ උගලක් ඉතුරු වෙනවා. හැබැයි දැන් ප්ලස් එකක් මතුවෙනවා යා මත. දැන් පුතේ මෙයා මත මයිනස් එකක් මතුවෙනවා. පැහැදිලිද? මෙන්න මේ මෙන්න මේ මම මේ පැත්තට දාන්න ඕන්න ප්ලස් එක. එන්නද? ඔන්න ඔය ව්‍යුහ දෙකම අපිට මේ වෙලාවේ ගන්න සිද්ධ වෙනවා. දැන් මම කියවනේ අර විද්‍යුත්නිතාවය වැඩි ඔක්සිජන් මත ලුයිස් ව්‍යුහ හඳිනකොට අපි තියන්නේ නැහැනේ. හැබැයි මෙතන ඇත්තට මේ තියෙන ව්‍යුහ අතුරින් මේකත් විකල්පයක්. මෙයාට නැහැනේ ඇත්තටම අඳින්න පුළුවන් ව්‍යුහයක්. ඒ නිසා අෂ්ටකය දෙන්නටම සම්පූර්ණ වෙනවා කියලා හිතුවොත් පුතේ මේකත් අපිට අඳින්න පුළුවන්. හැබැයි කාබන් වල අෂ්ටකය නැහැ. නමුත් එහෙම හිතුවොත් එහෙම ඔක්සිජන් වල තියෙනවා මේ ව්‍යුහයත් අපිට ගන්න පුළුවන්. එහෙනම් CO වල සංප්‍රයුක්ත ව්‍යුහ විදිහට මෙන්න මේ ව්‍යුහ දෙක ඉදිරිපත් කරන්න පුළුවන්. මේක තමයි CO වල සංප්‍රයුක්තතාව. තේරෙනවද මේ ව්‍යුහ දෙකක් තියෙනවා. හරි. දැන් එහෙනම් අපි ඊළඟ පියවර තමයි සංප්‍රයුක්ත මුහුම ඉදිරිපත් කරන එක. එහෙනම් සංප්‍රයුක්ත මුහුම ඉදිරිපත් කරනකොට අයිත් මම අර කිව්වා වගේ එක බන්ධනයකින් අමුණ ගන්නවා. බන්ධන ගාන ගණන් කරන්න බන්ධන 2යි අතන 3යි. එහෙනම් 2/2යි කියන්නේ මෙන්න මෙහිමයි මම නිරූපණය කරන්නේ. එතකොට භාග නිරූපණය කරන්නේත් එක කැඩියරකින් තමයි. 4න් පංගුව නිරූපණය කරන්නේ කැඩියරකින්. ඒ නිසා ඒකේ ගැටලුවක් නැහැ. ඊට පස්සේ නිශ්චල මෙතන කාබන් වල මෙතන ඉලෙක්ට්‍රෝන යුගලයි මෙතන ඉලෙක්ට්‍රෝන යුගලයි හැමතිස්සෙම එහෙනම් එකක් නියතව තිබිලා තියෙනවා. ඒ වෙනස් වෙලා නැහැ. පැහැදිලිද? ඊළඟට පුතේ ඔක්සිජන් ගාව මෙතන ඉලෙක්ට්‍රෝන 2යි අතන ඉලෙක්ට්‍රෝන 1යි. එහෙනම් නිශ්චලව තියෙන්නේ 1යි. පැහැදිලිද? ඊළඟට ආරෝපණය ගත්තොත් එහෙනම් පුතේ මෙතන කීයද විධිමත් ආරෝපණය? මෙතන බිඳුවයි මෙතන බිඳුව. එහෙනම් මේ දෙකේ විධිමත් ආරෝපණයක් නැහැ. කාබන් වල සංයුක්ත ඉලෙක්ට්‍රෝන 4යි බන්ධනයට 2යි ඉතිරි 2යි අඩු කරාම 4න් 4ක් බිඳුවයි. මෙයාගෙත් බිඳුවයි. මෙයාගේ ගත්තොත් එහෙම ඍණ 1යි. එහෙනම් බලමු මෙයා කාබන් මත තියෙන ආරෝපණය. තේරෙනවද? කාබන් මත තියෙන. මෙතන බිඳුව දාන මෙතන තියෙනවා ඍණ 1ක්. එකතු කරන ඍණ 1ක්. බෙදනවා දෙකේ. කීයද එන්නේ? ඍණ භාගයක් එනවා පුතේ මෙතෙන්ට. ඍණ භාගයක් එනවා කාබන් මත ආරෝපණය. පැහැදිලිද? විධිමත් ආරෝපණය. දැන් මෙතන එනවා කොච්චරද? මෙයාගේ එනවා මෙතන බිඳුවයි මෙතන ධන එකයි. එහෙනම් ධන භාගයක් එනවා. ධන භාගයයි ඍණ භාගයයි තමයි ඔන්න CO වල ඔක්සිජන් හා කාබන් මත තියෙන්නේ. පැහැදිලිද? මෙන්න එහෙනම් CO වල විධිමත් සංප්‍රයුක්ත හා මුහුම එන්නේ මෙන්න මේ විදිහ ව්‍යුහයක් එන්නේ. පැහැදිලිද? හරි. ඊළඟට අපි බලනවා ඊළඟ උදාහරණේ.
එහෙනම් CO ට සංප්‍රයුක්ත ව්‍යුහ දෙකයි මෙන්න සංප්‍රයුක්ත මුහුම. හරි ඊළඟ එක. NO ගමු අපි. NO nitrous oxide එක. හරිද? NO. NO වල ලුයිස් ව්‍යුහය අඳින්න ඕන. NO ලුයිස් ව්‍යුහය අඳින්න ඕන. අර විදිහටම අපිට පහසුවෙන් අඳින්න පුළුවන්. කොහොමද? නයිට්‍රජන් වල ඉලෙක්ට්‍රෝන 5යි, ඔක්සිජන් වල ඉලෙක්ට්‍රෝන 6යි. එතකොට මොකෝ වෙන්නේ? 5 ධන 6 බෙදෙනවා 2කින් උත්තරය කීයද? 11යි. බෙදෙනවා 2කින් ඒ කියන්නේ 5යි ඉතිරි 1ක්. පැහැදිලිද? ඔන්න ඔහොම එකක් නෙන්නේ. 5යි ඉතිරි 1ක්. අන්න එහෙනම් අපි ගන්න නයිට්‍රජන් මෙන්න ඔක්සිජන්. ඔක්සිජන්ට අපි දෙනවා අෂ්ටකය. තේරෙනවද? ඔක්සිජන්ට අෂ්ටකය දෙනවා මෙන්න මෙහෙම. මෙතන 6ක් ඉලෙක්ට්‍රෝන. එහෙනම් ඉතිරි ඉලෙක්ට්‍රෝන ටික මෙතෙන්ට දෙනවා. කීයද යුගල්? 1යි 2යි 3යි 4යි 5යි. ඉතුරු ඉලෙක්ට්‍රෝනයක් තියෙන වියුග්මයක්. ඒක මෙතෙන්ට දෙනවා. පැහැදිලිද? ඔන්න ඔය විදිහට දෙන්න පුළුවන්. හැබැයි එහෙනම් මෙතන ඔයාලට නයිට් ඔක්සිජන් වල අෂ්ටකය සම්පූර්ණ කරනවා කියලා හිතලා ඇඳුත් තමයි එහෙම ඇඳින්න පුළුවන්. ඔයාලට ඔය වැඩේ අනිත් පැත්තට කරන්නත් පුළුවන්. දැන් මෙතන මධ්‍ය පරමාණුවක් කියලා හිතා ගන්න බැහැනේ. විද්‍යුතනිතාය වැඩි පරමාණුවට අෂ්ටකය දෙනවා කියලා හිතා අඳින්න පුළුවන්. කාබන් මොනොක්සයිඩ් වල වගේම තමයි. හැබැයි ඒකේ පොඩි වෙනසක් තියෙන මේකේ. තේරෙනවද? මේ එහෙම ගත්තොත් නයිට්‍රජන් ඉන්නෝ ඔක්සිජන් ඉන්නෝ. ඔයා එහෙනම් ඔක්සිජන් නයිට්‍රජන්ට අෂ්ටකය දෙන්න. ඔක්සිජන්ට ওই වැඩේ කරන්න පුළුවන්. තේරෙනවද? කොහොම ව්‍යුහ දෙකක් හිතන්න පුළුවන් අපිට. දැන් මම කියන්නේ අෂ්ටකයේ ලැබෙන ආකාර කීයද ඒක දෙනවා. ඒතකොට මධ්‍ය පරමාණුවක් කියලා මේක ගන්න බැරි නිසා දෙකම ඒ විදිහටම යනවා. CO වලත් ඒ විදිහම. හැබැයි ඊට වැඩි පොඩි වෙනසක් තියෙන මේකේ. හරි. දැන් එහෙනම් මෙන්න මෙයාගේ විධිමත් ආරෝපණය හෙව්වොත් එහෙම මෙතන කීයද? ධන 1යි. මෙයාගේ ඍණ 1යි. මෙයාගේ ධන මෙයාගේ ඍණ 5න් අඩු කරනවා 6 1 ඍණ 2ක් එනෝනේ. මෙයාගේ ධන 6යිනේ ධන 2ක් එනවා. තේරෙනවද? ඔන්න විධිමත් ආරෝපණ. දැන් අපි පුතේ මෙයාගෙන් අපි මෙයාට අෂ්ටකය දෙන්න හදනවා. ඔන්න එහෙනම් මම මේ පහලින් අඳින මේකේ. මෙයාගෙන් අෂ්ටකය දෙන මේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල මෙතෙන්ට යවනවා. යවුවට පස්සේ එනවා නයිට්‍රජන් මත එක සැරේ යුගලයි වියුග්ම ඉලෙක්ට්‍රෝනය ඩබල් බොන්ඩ් එකයි ඔක්සිජන්. පැහැදිලිද? මෙයාගෙනුත් අපිට දෙන්න පුළුවන් මේ බන්ධන යුගල මෙතෙන්ට දෙන්න පුළුවන්. දුන්නොත් එහෙම එනවා මේ නයිට්‍රජන් මත ඔය විදිහට වියුග්ම ඉලෙක්ට්‍රෝනය එක සැරේ යුගලයි. පැහැදිලිද? එතකොට ආරෝපණ කොහොමද දෙන්නේ පුතේ? මෙයා ගාව ඍණ එකක් ඇවිල්ලා මෙතන ධන එකක්. පැහැදිලිද? මෙයා ගාව ආරෝපණ තුලණය වෙනවා. තේරෙනවද? මේක උදාසීනයි. පැහැදිලිද? ඔන්න එහෙනම් NO ට ව්‍යුහ කීයක් තියෙනවද? NO වලට ව්‍යුහ දෙකක් තියෙනවා. නිසා දැන් අපි ඊළඟ කාරණේ තමයි සංප්‍රයුක්ත මුහුම ඉදිරිපත් කරන්නේ කොහොමද කියන්නේ. හරි. දැන් එහෙනම් මොකද කරන්නේ? අර කලින් වගේම තමයි මෙන්න ව්‍යුහ දෙක මේ දෙක ඊතල දාලා අපි මේ විදිහට නිරූපණය කරනවා. සංප්‍රයුක්තතාව එහෙම නැත්නම් අර සංප්‍රයුක්ත ව්‍යුහ ටික. හරි. දැන් අපි කොහොමද සංප්‍රයුක්ත මුහුම ඉදිරිපත් කරන්නේ? මෙන්න ඔක්සිජන් වලින් අමුණ ගත්තා. එතකොට අපි බන්ධන පෙළ හොයමු. මෙතන බන්ධන දෙකයි අතන බන්ධන දෙකයි. එහෙනම් 2යි 2යි 4යි 4 දෙකෙන් බෙදුවම 2යි. පැහැදිලිද? 2යි 2යි 4යි ඒක 4 බෙදුවම 2යි. ඊළඟට මෙයා ගාව තියෙන ඉලෙක්ට්‍රෝන නයිට්‍රජන් ගාව කොච්චර තියෙනවද? මෙතන තියෙන මේක ටිකක් වෙනස් ව්‍යුහයක් වගේ එන්නේ. මෙතන 3ක් තියෙනවා අතන 4ක් තියෙනවා. එහෙනම් වෙනස් වෙලා තියෙන්නේ නැත්තේ 3යි. පැහැදිලිද ඔන්න? මෙයා ගාව ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා අතන 3ක් තියෙනවා. එහෙනම් එයා ගාව වෙනස් වෙලත් නැත්තේ ඉලෙක්ට්‍රෝන 3යි. එකක් වෙනස් වෙලා තියෙනවා. අන්න එහෙනම් ඒ වෙනස් වෙච්ච එක මේ විදිහට දාන්න. තේනද? ගමන් කරපු ඉලෙක්ට්‍රෝන. බන්ධනේ. හරිද? ඊළඟට මෙයාගේ charge එක හෙව්වොත් මෙතන බිඳුවයි මෙතන ඍණ එකයි. එහෙනම් ඍණ භාගයයි.
මෙතන එකයි මෙතන බිඳුවයි එහෙනම් දාන භාගයයි. අර කාබන් මොනොක්සයිඩ් වල වගේ මෙන්න මෙයාගේ සංප්‍රයුක්ත මොහොම. පැහැදිලිද? හරි. හරි. ඊළඟ උදාහරණයට යමු අපි. මොකක්ද? CO2 ඇඳා CO ඇඳා ඊළඟට අපිට NO2 අඳින්න පුළුවන්. එහෙම නැත්නම් N2O3 ඔය අපි ඔය ටික ඔක්කොම අඳිමු. මේ CO2 කාබනේටයි මේ ඔක්කොම ටික අපි අඳිමු. N2O අඳිමු ඉස්සෙල්ලා ටිකක්. මොහොර එකක් වගේ. N2O. N2O. පැහැදිලිද? N2O වල විවහන. එතකොට එයාගෙන් ගත්තොත් එහෙම අපිට ලුයිස් වීව් හැඳ ගන්න ඕන. ලුයිස් වීව් හැඳගෙන ඊට පස්සේ මොකද කරන්නේ? එයාගේ අර අෂ්ටකය සම්පූර්ණ කරන්න පුළුවන් ආකාර ටික ඔයා බලනවා. පැහැදිලිද? අෂ්ටකය සම්පූර්ණ කරන්න පුළුවන් ආකාර ටික හොයා බලනවා. එතකොට එන ව්‍යුහ වලින් මෙතන පොඩි වෙනසක් තියෙනවා. තේරෙනවද? මෙන්න මෙහෙම කතන්දරයක් තියෙනවා. මෙන්න බලන්න නයිට්‍රජන් 2යි දෙකෙන් එනවා 10ක් ඔක්සිජන් 1යි එකෙන් එනවා 6ක් 16ක් එනවා. බෙදනවා දෙකෙන් උත්තරේ 8ක් එනවා. පැහැදිලිද? ඊළඟට පුතේ නයිට්‍රජන් වල ව්‍යුහය තියෙන්නේ මෙන්න මෙහෙම කියන එක අපි දැනගන්නත් ඕන. ඇයි ඒ නයිට්‍රජන් වල මැදට ඔක්සිජන් එන්න බැරිද? ඒකට නයිට්‍රජන් N2O කොහොමද තියෙන්නේ? තේරෙනවද? නිසා ඒකට හේතුව තමයි ඇත්තටම දැන් අපි හැම ව්‍යුහයක්ම තියෙන ස්වභාවධර්මයේ වඩ මේ සිනහ වායු කියලා අපි කතා කරන්නේ. තේරෙනවද? නයිට්‍රජන් ඔක්සයිඩ්. හරිද? එතකොට මේකේ දැන් අපි ගත්තොත් එහෙම හැම ව්‍යුහයක්ම වඩාත් ස්ථායී විදිහටනේ ඉන්න බලන්නේ. ඒකට ඒ ස්ථායී විදිහට ඉන්න බලන්න නම් එහෙනම් එයා කැමැතිම ශක්තිමත්ම පරමාණුත් එක්ක තමයි බන්ධන හදාගන්නේ. මැද ඔක්සිජන් හිටියොත් මොකෝ වෙන්නේ? ද්‍රවීකරණය වෙලා බිඳෙන්න පුළුවන්. හැබැයි නයිට්‍රජන් කැමති නයිට්‍රජන් එක්ක බැඳෙන්න. කාබන් කැමති කාබන් එක්ක වැඩිපුර බැඳෙන්නනේ. අම්තර පරමාණුත් එක්ක බැඳෙනකොට ඒ ද්‍රවීතාවය වෙනස් වෙලා බන්ධනයි. විඝටනය වෙන්න බලනවා. ඒ නිසා නයිට්‍රජන් කැමති නයිට්‍රජන් එක්කයි. ඒ නිසා මේ අවස්ථාවේදී පුතේ මොකෝ වෙන්නේ? නයිට්‍රජන් බැඳිලා පස්සේ ඔක්සිජන් බැඳීම වඩා ස්ථායී. නිසා ඒ සැකස්ම නයිට්‍රජන් තමයි අනුයාත පරමාණු වේ. මැදට ඔක්සිජන් එන්නේ නැහැ. පැහැදිලිද? ඒව දැනගෙන තියෙනවා. අපි දන්න මම කියන්නේ නිතර පාවිච්චි වෙන නිශ්චිත ව්‍යුහයන්ගේ අපිට ලුයිස් ව්‍යුහ පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඒක රසායනයත් එක්ක බැඳිච්ච කාරණයක්. ස්ථායීතාව ඒ ඉන්න පැවැත්ම. හරිද? ඒකට මෙතන ඇත්තටම ඒක ඔයා දැනගන්න ඕන. ඊට අමතරව නොදන්න කාරණයක් නම් තමයි පුතේ අපි ස්ට්‍රක්චර් එක දෙන්නේ. මේක ඔයාලා දැනගන්න ඕන. හරි. එතකොට මේකෙදී මෙන්න පරමාණු සැකැස්ම එහෙනම් අපි දෙකක් දැන් දීලා තියෙනවා තව හයක් දෙන්න ඕනේ. එහෙනම් පර්යන්ත පරමාණු විද්‍යුතනියතාවය වැඩි ඔක්සිජන්ට ඉලෙක්ට්‍රෝන ටික දෙනවා. මෙයා මැද කියලා හිතුවොත් මෙයාට දෙනවා. කීයද එතකොට? 6ක්. දැන් කීයද ඔක්කොම 8යි නේ. මෙන්න මේකේ විධිමත් ආරෝපණයත් අපි හොයමු. එතකොට කීයද පුතේ? මෙයාගේ 5න් අඩු වෙනවා. කොහොමද? බන්ධනයට දායක කරා එකක් දාන 6ක් ඉතිරි. එතකොට 7යි 7න් 2 ඍණ 2යි. මෙයාගේ පුතේ අපි පස්සේ හොයමු. මෙයාගෙත් අපි හොයමු. හෙව්වොත් එහෙම කොහොමද එන්නේ? දාන 3ක් එනවා. මෙයාගේ ඍණ 1ක් එනවා. පැහැදිලිද? මේක තමයි මම අර කිව්වා වගේ සංදිස්ථානේ. මොකද්ද? මෙන්න මේ ව්‍යුහයේ හරියට ඇඳගෙන එතනින් තමයි ව්‍යුහ ගන්න තීරණය කරන්නේ. පැහැදිලිද? ව්‍යුහ එන්න පුළුවන් ආකාරය. දැන් කාටද අෂ්ටකය නැති? මෙයාට අෂ්ටකය තියෙන, මෙයාට අෂ්ටකය තියෙන. එහෙනම් මෙයාට අෂ්ටකය නැහැ. ඒ නිසා මොකද කරන්නේ? යාට අෂ්ටකය දෙන්න පුළුවන් ආකාර ගණන හොයන එක තමයි කරන්නේ. තේරෙනවද? කොහොමද දෙන්න පුළුවන්?
මෙතනින් යුගලක් දීලා මෙතනින් තව යුගලක් දීලා ත්‍රිත්ව බන්ධනයක් මෙතන නිරූපණය කළා. එතකොට 8යි. එහෙම හදන්නත් පුළුවන්. මෙතනින් යුගලක් දීලා මෙතනින් කරලා මෙතන ත්‍රිත්ව බන්ධනය හදලාට පෙන්නන්නත් පුළුවන්. මෙතනින් යුගලක් දීලා මෙතනින් යුගලක් දීලා ඩබල් බොන්ඩ් පෙන්නලා ව්‍යුහ අඳින්නත් පුළුවන්. ඒ ව්‍යුහ තුනක් තියෙනවා. තේරෙනවද? හැබැයි අපි ඊළඟට විධිමත් ආරෝපණ චෙක් කරනකොට අපිට මෙතන පොඩි ගැටලුවක් එනවා. පැහැදිලිද? නිසා මෙන්න බලන්න කොහොමද නයිට්‍රජන් අපි ඩබල් බොන්ඩ් පෙන්නමු ඉස්සෙල්ලම. ඔන්න. එතකොට මෙතන පුතේ යුගල් එකක් තියෙනවා, මෙතන යුගල් එකක් තියෙනවා, මෙතන යුගල් එකක් තියෙනවා, මෙතන යුගල් එකක් තියෙනවා. පැහැදිලිද? ඊළඟ ව්‍යුහය මෙතනින් මම අඳිනවා එක පැත්තකින් විතරක් දුන්නොත් එහෙම. මොකද්ද? නයිට්‍රජන් ත්‍රිත්ව බන්ධනයක් දෙනවා. එතකොට මෙයා ගාව තියෙන පුතේ එක සැර යුගලයක් පස්සේ අපි ආරෝපණ හොයාගමු. විධිමත් ආරෝපණ මේ විදිහට වෙන එකක් එනවා. පැහැදිලිද? උතුරු එකත් එහා කොනටම අඳිමු. මෙන්න අනිත් එක මේ පැත්තට ත්‍රිත්ව බන්ධනයක් දෙන්න පුළුවන්. ඔය විදිහට ආරෝපණය දෙන්න පුළුවන්. මෙයා මත එක සැර යුගල් ටික මේ විදිහට ඉන්නවා. මෙයා ගාව එක සැර යුගලක් තියෙනවා. පැහැදිලිද? දැන් විධිමත් ආරෝපණ ටික චෙක් කරගෙන යන් ඔන්න ව්‍යුහ තුනක් ඇඳලා. එතකොට හරි මෙයා ගාව විධිමත් ආරෝපණය කොච්චරද? 5න් අඩු කරන 1 2 6ක් එන. ඒ 5න් අඩු කරාම එකක ඍණ එකක්. තේරෙනවද? මෙයාගේ මම වෙන පාටකින් දාන්න. මෙයාගේ ඍණ එකක් එනවා. මෙයාගේ 5න් අඩු කරාම 4ක් ධන එකක් එනවා. මෙයාගේ බිඳුව. පැහැදිලිද? ඊළඟට පුතේ මෙතන මෙයාගේ 5න් 5යි එතකොට බිඳුවයි මෙයාගේ පුතේ 5න් මෙතන ධන එකක් එනවා. මේක මනුමෙන් ටක් ගාලා හොයන්න පුළුවන්. මෙයාගේ 5න් 1 2 3 4ක් අඩු කරාම 1යි. එතකොට මෙයාගේ මත ඍණ එකක් එනවා. පැහැදිලිද? හරි. ඊට පස්සේ මෙයා මත එනවා කොහොමද? ඍණ දෙකක් එනවා පුතේ. මෙතන එනවා කියද ධන එකක් එනවා. මෙතන එනවා මෙතනත් ධන එකක් එනවා පුතේ. ඔන්න කතන්දරේ. තේරෙනවද? කතන්දරේ මෙතනින් එනවා 5යි එක 6යි. පැහැදිලිද? මෙන්න මෙතන මෙන්න මේ ව්‍යුහය දිහා බැලුවොත් ඔයාට පේන්න ගන්නවා මොකක්ද? එක ළඟ සමාන ආරෝපණ තියෙනවා. ධන එක ධන එක තියෙනවා. එහෙනම් මෙවැනි ව්‍යුහ පවතින්නේ නැහැ. ඔක්සිජන් මත ධන එක තියෙන එක ප්‍රශ්නයක් තමයි. හැබැයි මෙහෙම තියෙන එක ඊට වැඩිය ප්‍රශ්නයක්. තේරෙනවද? මේ ව්‍යුහේ හැටියට අවස්ථාවේ හැටියට මේක පවතින්නේ නැහැ. වෙන නැත්තම් දැන් අර අපි කාබන් මොනොක්සයිඩ් උනත් ඔක්සිජන් මත ධනතාවයේ තියෙන ව්‍යුහය අපි සම්ප්‍රයුක්ත ව්‍යුහයක් විදිහට ගත්තා. ඒ විකල්පයක් නැති නිසා යා එහෙම හරි ඒක සම්පූර්ණ කරගන්න. තේරෙනවද? නමුත් මෙහෙම බහු පරමාණුක ඊට වැඩිය පරමාණු ප්‍රමාණයක් තියෙන ඒවායිදී මෙහෙම එකක් තියෙන්න බෑ. පැහැදිලිද? ඒ නිසා ඒක වඩාත් අස්ථායි. පැහැදිලිද? නිසා අපිට මේ ව්‍යුහය ගන්නෙ නැහැ. දැන් එතකොට අපිට ප්‍රශ්න අහන මෙහෙම. දැන් 2020 ඇහුවා. තේරෙනවද? එතකොට දැන් අපෙන් අහන සමහර ඒවායි වඩාත් ස්ථායිල විසව්‍යුහ කීයක් තියෙනවද? එහෙම නැත්නම් අහන දැන් 2020 ඇහුවා අස්ථායිල විසව්‍යුහ කීයක් තියෙනවද කියලා. තේරෙනවද? එහෙනම් අස්ථායිල විසව්‍යුහ කීයද මෙතන? 1යි. ස්ථායිල විසව්‍යුහ 2යි. පැහැදිලිද? දැන් මේවට ගත්තොත් ඇත්තටම දැන් ගිය අවුරුද්දේ ඇහුවේ කියන්නේ 2025 ඇහුවේ. කොහොමද ඇහුවේ? ගිය අවුරුද්දේ ඇහුවේ අඩු මේක ව්‍යුහ කිහිපයක් දීලා ඒකට ව්‍යුහයක් දීලා විසව්‍යුහ දීලා ඒකේ ව්‍යුහ අඳින්න කිව්වනේ දෙකක්. ඒකට ඒකෙන් ඇහුවේ ස්ථායීතාව පවරන්න කියන එක. අස්ථායි, අඩු ස්ථායි, ස්ථායි කියන එක. එතකොට ඇත්තට මේ වගේ ඒවා අඩු ස්ථායි. තේරෙනවද? මෙතන නම් ඇත්තටම ගැටලුවක් නැහැ. මේවා අඩු ස්ථායිනේ මේකේ. මෙතන තමයි මෙතන ගත්තොත් ඒත් ආරෝපණ තියෙනවානේ. මේ නයිට්‍රජන් ඍණ ඔක්සිජන්. මේවට එතකොට අඩු ස්ථායි වගේ වචනයක් යොදාන්න පුළුවන්. හොඳම ස්ථායි එන්නේ ආරෝපණ නැත්තම්. තේරෙනවද? ආරෝපණ නැත්නම් මෙතන නයිට්‍රජන්නේ මධ්‍ය පරමාණු මත ධන එකක් තිබ්බට ගැටලුවක් නැහැ. මෙතනත් ධන එකක් තියෙන නිසා මේවා සාමාන්‍යයෙන් අඩු ස්ථායි. පැහැදිලිද? ඒ දෙන වචනත් එක්ක ලියන්න මේක ස්ථායි වෙන්නත් පුළුවන්. මොකෝ මේක
ඇත්තටම ස්ථායි ව්‍යුහයක් විදිහට ගන්නත් පුළුවන් ආරෝපණ ලොකු ව්‍යාප්තියකුත් නැහැ. නිසා මේ අරක තමයි පවතින බැරියා අස්ථායියා ගන්නෙ නෑ. දැන් එහෙනම් ඊළඟ කාරණේ මොකක්ද? ඊළඟ කාරණේ තමයි සංප්‍රයුක්ත මුහුම අඳින එක. දැන් එහෙනම් අර විදිහටම කලින් එහෙනම් සංප්‍රයුක්ත මුහුමට හොඳට අහගන්න. සංප්‍රයුක්ත මුහුමට මේක ගන්නෙ නැහැ. තේරෙනවද? එතකොට සංප්‍රයුක්ත මුහුමට ගන්නෙ මෙන්න මේ ව්‍යුහ දෙක විතරයි. N2O වල මතක තියාගන්න සංප්‍රයුක්තට මුහුමට ගන්නෙ මේ ව්‍යුහ දෙක විතරයි. අරයා ගන්නෙ මේක අස්ථායි ව්‍යුහය. පැහැදිලිද? හරි පුතේ. එහෙනම් අපි අඳිනවා මෙන්න මේ ව්‍යුහ දෙක පදනම් කරගෙන සංප්‍රයුක්ත මුහුම. අර විදිහට මේක පරමාණු බැගින් අමුණ ගත්තා. එතකොට අපි චෙක් කරගෙන යනවා මෙතන මේ නයිට්‍රජන් මත තියෙන බන්ධන ගාන වුණ බලමු. 2යි මෙතන 3යි 3යි 2යි 5යි 5 දෙකෙන් බෙදුවම 2යි හමාරයි. ඒ නිසා මෙහෙම දාන්න. තේරෙනවද? ඊළඟට මෙතන තියෙන දෙකක් අතන තියෙන එකක් 2යි 3යි 2යි එකමාරයි. මේක මෙහෙම දාන්න. ඔන්න ඒක වෙනස් විදිහටයි තියෙන්නේ පුතේ. තේරෙනවද? ඊට පස්සේ මෙතන ආරෝපණය ඉලෙක්ට්‍රෝන ටික බලමු. මෙතන 2යි 4යි මෙතන 2යි. එහෙනම් නිශ්චලව තියෙන්නේ 2යි. ඊළඟට මෙයා මත ඉලෙක්ට්‍රෝන තියෙනවද? නෑ අතන කොහොමවත් නැහැ. හරි. ඔක්සිජන් මත මෙතන දෙකක් තියෙනවා. අතන තුනක් තියෙන නිසා දෙකක් නිශ්චලව තියෙනවා. ආරෝපණ චෙක් කරමු. මෙතන ඍණ 1යි මෙතන බිඳුවයි. එහෙනම් අවස්ථා ඍණ 1යි බිඳුවයි කියන්නේ ඍණ 1යි ඒක දෙකෙන් බෙදුවම ඍණ භාගයයි. මෙයා මත බිඳුවයි මෙතන ධන එකක් තියෙනනේ. මෙතන ධන 1යි මෙතන ධන 1යි ධන 2යි ධන 2 දෙකෙන් බෙදුවම ඒ ධන 1යි. ඔන්න ඒවත් තියන්න ඕන හරියටම. ඊට පස්සේ මෙතන බිඳුවයි අතන ඍණ 1යි ඍණ භාගය. ඔක්කොම බලන්න එහෙනම් ඍණ භාගය ඍණ භාගය ඍණ 1යි ඍණ 1යි ධන 1යි බිඳුවයි නිසා N2 උදාසීන අණුවක්. පැහැදිලිද? ඔන්න එහෙනම් සංප්‍රයුක්ත මුහුම. මම හිතන්නේ පේනවා. හරි. ඒ නිසා මෙන්න සංප්‍රයුක්ත මුහුම N2O වල. හරි. ඊළඟට මොකක්ද අපි අඳින්නේ? දැන් මේවා ටිකක් නොහුරු ව්‍යුහනේ. අපි අඳිමු ඊළඟට N2O. N2O3 අඳිමු. සයිඩ් ටික. N2O3 ටිකක් අట్లా ගන්න සමහරු. N2O3 පස්සේ අඳිනවද ටිකක් සරල ව්‍යුහ තව ටිකක් අඳිමු. එහෙමද? N2 නයිට්‍රේට් අයනේ. නයිට්‍රේට් අයනෙත් අපිට අඳින්න පුළුවන්. තේනද? නයිට්‍රේට් අයනේ අඳින්න පුළුවන්. ඊළඟට කාබනේට් අයනේ NO2- එක අඳිමු ඉස්සෙල්ලා. තේනද? NO2- එක. NO2- එක. එන ආරෝපිත එකකටත් එකක් අඳිමුකෝ. NO2-. NO2+ උත් අපි අඳිමු. NO2 අපිට අඳින්න පුළුවන් ගොඩක් තියෙන NO2 අඳින්න පුළුවන්. තේන්නද? NO2- අඳිමු. මෙන්න බලන්න. එහෙනම් NO2- කියන්නේ නයිට්‍රජන් වලින් පුතේ 5යි ඔක්සිජන් වලින් 2ක් තියෙනවා. ඒ කියන්නේ 12යි. ඍණ එකෙන් ඉලෙක්ට්‍රෝනයක් තියෙන ඔක්කොම එතකොට කීයද? 16යි 2කින් බෙදුවම 8යි. පැහැදිලිද? නේද? ඔක්සිජන් 2යි 12යි 1යි ආරෝපණයෙන් එතකොට 13යි 16යි. එහෙනම් අපි එහෙනම් නයිට්‍රජන් වල කොහොමද? නයිට්‍රජන් මධ්‍ය පරමාණු විදිහට ඉන්නවා පාර්ශ්වික පරමාණු පර්යන්ත පරමාණු විතර ඔක්සිජන්. පැහැදිලිද? ඒවා අපි දාන්න. එතකොට එහෙනම් ඉලෙක්ට්‍රෝන ටික පවරගෙන යනවා කොහොමද? පර්යන්ත පරමාණු වලට මෙතෙන්ට මේ විදිහට හරි. ඊළඟට මේ කීයක් දුන්නද? 8ක් නේද? එතකොට හරි. 6යි 2යි 8යි. ඊළඟට විධිමත් ආරෝපණයක් චෙක් කරනවා. අපි අඳින්නේ NO2-. හරි. විධිමත් ආරෝපණය චෙක් කරනවා. මෙයාගේ ඍණ 1යි, මෙයාගේ ඍණ 1යි, ඍණ 1යි, මෙයාගේ පුතේ ධන 3ක් එනවා. පැහැදිලිද? ධන 3ක් එනවා. මෙතනම ඒක මනෝමින් ටක් ගාලා හදන්න පුළුවන්. අයින් අඩු කරනවා ඍණ 1යි.
වරහන දාමු ඔහොම. හරි. එතකොට දැන් එහෙනම් අපි මං කියවනේ මෙතන තමයි අපේ සංදිස්ථානේ. කාටද අෂ්ටකේ නැත්තේ? මධ්‍ය පරමාණුවේ නයිට්‍රජන්ට. එහෙනම් මොකද කරන්නේ? ඒ නයිට්‍රජන් වල අෂ්ටකේ සම්පූර්ණ කරගන්න අපි තියෙන ආකාර ටික හොයනවා. දැන් ඔන්න බලන්න එහෙනම් මෙයාට 8 නැහැනේ, මෙයාට 8 තියෙන, මෙයාට 8 තියෙනවා. එතකොට මොකද කරන්නේ? මෙයාගේ අෂ්ටකය දෙන්න බලනවා නයිට්‍රජන් වල. එහෙනම් ඕක අපිට කරන්න පුළුවන් කොහොමද? මේ ඉලෙක්ට්‍රෝන ටික මෙතන ඩබල් ට්‍රිපල් බොන්ඩ් එකක් හදන්න පුළුවන්. එහෙම 8 දෙන්නත් පුළුවන්. මෙතනින් ට්‍රිපල් බොන්ඩ් එකක් හදලා 8 දෙන්නත් පුළුවන්. පැහැදිලිද? එහෙම නැත්නම් අර කලින් වගේම මෙතන දිත්ත බන්ධන හදලා 8 දෙන්නත් පුළුවන්. තනි එහෙම පුළුවන්ද? දෙකේ. මෙයාගේ 8 දෙන්න පුළුවන්. මෙතනින් දිත්ත බන්ධනයක් හැදුවන මෙතන 6ද හරිද? ඔව් හරිනේ. 8යි නේද තියෙන්නේ ඔක්කොම? 16 2 8යි. හරි. මෙතනින් දිත්ත බන්ධනයක් හැදුවනම් ත්‍රිත්ත බන්ධනයක් හැදුවනම් දෙන්න පුළුවන් අතන ඒක බන්ධනේ තියාගෙන මෙතන දිත්ත බන්ධනයක් හදලා මෙහෙම කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ත්‍රිත්ත බන්ධනයක් හදන්නත් පුළුවන්. පැහැදිලිද? අන්න එහෙනම් මොකෝ වෙන්නේ N2 වලට තියෙන්න පුළුවන් N2O මයිනස් වලට ලුයිස් ව්‍යුහ දෙකක් තියෙන්න පුළුවන්. තේරෙනවද? ලුයිස් ව්‍යුහ දෙකක් තියෙන්න පුළුවන්. හැබැයි එක ගන්න හැබැයි මැදට එක සැරේ එතන 8ක් එනවද? 3 6 2 8යි. හරිනේ. එතනින් 5යි නයිට්‍රජන් වලින් 6යි 12යි 1යි 13යි. මෙතන වැරදුනා. ඒකනේ මම බැරි 3ක් ඉන්න විදිහක් නෑ ඒකේ. මෙතන මේ 18ක් ඉන්නේ. තේරෙනවද? 18 කියන්නේ 9ක් ඉන්නේ. පැහැදිලිද? මෙතන එකතු වරද. හරි මේ එතකොට පුතේ මෙතෙන්ටත් එක සැරයකලක් එනවා. ඔන්න ඔහොමයි කතන්දරේ. තේරෙනවද? එතකොට 3ක් එන්නේ නැහැ 2යි. තේරෙනවද? ව්‍යුහ දෙකක් වගේ එන්නේ එතකොට. 3ක් එන්නේ නැහැ. කොට දෙකක් එන්නේ අෂ්ටක සම්පූර්ණ කරන්න පුළුවන්. දැන් මේ පැත්තෙන් ඩබල් බොන්ඩ් එකක් දුන්නොත් 8 සම්පූර්ණ වෙනවා. අර පැත්තෙන් ඩබල් බොන්ඩ් එකක් දුන්නොත් 8 සම්පූර්ණ වෙනවා. ඒ නිසා දෙකයි තියෙන්න පුළුවන්. ත්‍රිත්ව බන්ධනයක් එන්නේ නැහැ. හරි? ඒ නිසා මෙන්න මේ බන්ධනය මෙතෙන්ට දෙන එකක් එනවා. N ඔක්සිජන් එක ඔය විදිහට. ඊළඟට මෙතන එක සැරයක් දෙකක් ඉතුරු වෙනවා. පැහැදිලිද? මෙයා ගාව තියෙන එක. ඕකේ අනිත් පැත්ත ගන්න පුළුවන්. ඔක්සිජන් නයිට්‍රජන් ඩබල් බොන්ඩ් එකක් එක ඔක්සිජන් එනවා. නිසා ඔය විදිහට මෙතන ඍණ එකක් එනවා. මෙතන එක සැරයක් ගලක්. පැහැදිලිද? දැන් ආරෝපණ ටික අපි සටහන් කරමු. මෙතන කීයද? 0යි ආරෝපණය. මෙයාගේ ආරෝපණයත් 0යි. හැබැයි මෙතන විතරක් එන පුතේ ඍණ එකක්. මෙයාගෙත් එහෙමයි. ඔන්න සංප්‍රයුක්ත මොහොම. සංප්‍රයුක්ත ව්‍යුහ. නැත්නම් සංප්‍රයුක්තතාව. මෙන්න මෙයාගේ සංප්‍රයුක්තතාව. සංප්‍රයුක්ත මොහොම ඉදිරිපත් කරන්න ඕන ඊළඟට. එහෙනම් අපිට පහසුයි ඉදිරිපත් කරන්න. මෙන්න ඔක්සිජන් දැන් දාන්න ක්‍රමේ. දැන් මෙතන තියෙන බන්ධන ගාන හොයන බන්ධන දෙකයි මෙතන බන්ධන එකයි එන එකයි භාගයයි. ඔන්න. මෙතන බන්ධන එකයි අතන බන්ධන දෙකයි එතනත් පුතේ එකයි භාගයයි. එතකොට මෙතන තියෙන ආරෝපණය බිඳුවයි අතන එකයි ඍණ භාගයයි. මෙයාගේ ඍණ භාගයයි. ඉලෙක්ට්‍රෝන කොච්චරද? දෙකක් තියෙන මෙතනද. එහෙනම් ඉලෙක්ට්‍රෝන ගාන දෙකක් තියෙනවා. මෙතනත් ඉලෙක්ට්‍රෝන ගාන දෙකක් තියෙනවා. මම මෙහෙම දාන්නම්. තේනද? එච්චරයි. මෙයා මැද තියෙන ඉලෙක්ට්‍රෝන එකයි යුගල් එක ගානේ තියෙන්නේ. ඔන්න සංප්‍රයුක්ත මුහුම. පැහැදිලිද? එහෙනම් N2 NO2 වල මයිනස් වල සංප්‍රයුක්ත මුහුම සහ සංප්‍රයුක්ත ව්‍යුහ ගාන මේ තියෙන සංප්‍රයුක්ත ව්‍යුහ දෙකයි සංප්‍රයුක්ත මුහුම මේ තියෙන. ඊළඟට අපි NO2 ව්‍යුහයක් අඳිමු. ඒක නම් මෙහෙම. මම අර උපරිම ව්‍යුහ ටිකක් අඳින්න තමයි උත්සාහ ගන්නෙ. එතකොට ওই තියෙන ප්‍රශ්නත් එක්ක ටිකක් අමාරුවට හිකුත් ඇඳලා ඉවර කරලා දාමු අපි.
ඔයාලා ටිකක් හුරු වෙන්න මේවා හුරු වෙලා මේක වරද්ද ගන්න එපා විභාගෙ. NO2 එහෙනම් නයිට්‍රජන් වලින් ඉලෙක්ට්‍රෝන කීයද? 5යි. ඔක්සිජන් වලින් ඉලෙක්ට්‍රෝන 2ක් ඔක්සිජන් නේ. එතකොට 12ක් එනවා. 17ක් එනවා. බෙදනවා දෙකකින් 8ක් එනවා. එකක් ඉතුරු වෙනවා. පැහැදිලිද? අපි එහෙනම් මං ඔක්සිජන් එක බැගින් අමුණ ගන්නවා. හරි. ඊළඟට අෂ්ටකය දෙනවා මේ පැත්තට. මේ පැත්තට මේ පැත්තටත් අෂ්ටකය දෙනවා. කීයක් ගියාද යුගල් 8ක් ගියා. ඉතිරි වුණා එකක් වියුග්මයක මැද තියුවේ. පැහැදිලිද? ඔන්න ටිකක් එයා වෙනස්. තේනද? කුයිස් යුගය. එහෙනම් මං කියවනේ දැන් විදුමත් ආරෝපණයත් ඔය මෙයාගේ පුතේ ඍණ 1යි, මෙයාගේ ඍණ 1යි, මෙයාගේ විදුමත් ආරෝපණය ධන 2ක්. NO2 කියන්නේ උදාසීන අණුවක්. එහෙනම් ධන 2යි ඍණ 2යි බිඳුවයි. පැහැදිලිද? දැන් මේ ඩොට් පේන වෙන්ටි ඔයාලට මම පොඩියට තියලා තියෙනවා. කොහොම මෙතන ඉලෙක්ට්‍රෝන වල ඔය විදිහට පැහැදිලිද? කොහොම. එතකොට පුතේ දැන් එහෙනම් අපිට තියෙන විකල්ප ගාන. එහෙම නැත්නම් දැන් මෙන්න මෙතනින් පස්සේනේ මම කිව්වේ අපිට ව්‍යුහ ගාන තීරණය කරන සංදිස්ථානය කියන එක. එහෙනම් කාටද මෙයාගේ අෂ්ටකය සම්පූර්ණයි මෙයාගේ අෂ්ටකය සම්පූර්ණයි. එහෙනම් අපි බලනවා මෙයාගේ අෂ්ටකය දෙන්න පුළුවන් ආකාර කීයක් තියෙනවද කියලා. තේනද? එහෙනම් N2O වල කීයක් තියෙනවද? මෙහිම ඉලෙක්ට්‍රෝන යුගලක් දෙනකොට මෙයාට හැදෙනවා මෙන්න ව්‍යුහය. මෙන්න ඔන්න ව්‍යුහය. පැහැදිලිද? මෙයා මත එහෙනම් ඍණ එකක් තියෙනවා. පැහැදිලිද? මෙයා මත මෙයා මත එහෙනම් ඍණ එකක ආරෝපණයක් තියෙන්නේ මෙතන. තේරෙනද? ධන එක පුතා මෙතන ඍණ එකයි මෙතන ධන දෙකයිනේ. 1 2 3 4යි. එහෙනම් මෙතන ධන එකක්. පැහැදිලිද? ඔන්න එක ව්‍යුහයක්. හැබැයි මේක දුන්නට මෙයාගේ අට පිරෙනවද නෑ 7යි ඉන්නේ 1 2 3 7යි. තේරෙනවද? එහෙම කරාට මෙයාගේ අට පුරවන්න බෑ. පැහැදිලිද? ඒ නිසා ඒක දැනගන්න ඕනේ. මෙයාට අෂ්ටකය දෙන්න බෑ මෙහෙම කරාට. ත්‍රිත්ව බන්ධනයක් දුන්නොත් අෂ්ටකය ඉක්මවා යනවා. පැහැදිලිද? ඒ නිසා මෙතන විශේෂයි මේ ව්‍යුහේ. එහෙනම් මේ පැත්තෙනුත් ওই වැඩේ කරොත් එහෙම පුතේ ඩබල් බොන්ඩ් N එකක් එනවා. මෙහෙම ඔක්සිජන් එනවා. මෙයාගේ ඍණ එකක් එනවා. මෙයාගේ ධන එකක් එනවා. පැහැදිලිද? ඔන්න ඔහොම. තේරෙනද? මේ එකකවත් පුතේ අෂ්ටකය සම්පූර්ණ වෙන්නේ නැහැ. ආකාර දෙකයි NO2 වලට අඳින්න පුළුවන් ව්‍යුහ දෙකයි. හැබැයි එකකවත් මොකෝ වෙන්නේ අෂ්ටකය සම්පූර්ණ වෙන්නේ නැහැ ව්‍යුහ. ඒ නිසා තමයි NO2 අණු දෙකක් එකතු වෙලා N2O4 හැදෙන්නේ. මම N2O4 වලත් ව්‍යුහ අඳිනවා. තේරෙනද? N2 මේ එක සැරයක ව්‍යුහම ඉලෙක්ට්‍රෝනය මේ ව්‍යුහම ඉලෙක්ට්‍රෝනය එකතු වෙලා දෙන්නම සෙට් වෙනවා. සෙට් වෙලා NO2 N2O4 හැදෙනවා. ඒ කියන්නේ මෙහෙම එනවා. මම ඊට පස්සේ අඳිනවා. මේ විදිහට N2O4 හැදෙන්නේ ඔන්න ඔය ව්‍යුහම ඉලෙක්ට්‍රෝන දෙක එකතු වෙලා අෂ්ටකය සම්පූර්ණ කරගන්න. අපි පස්සේ ඒක ව්‍යුහය අඳිමු. හරි. දැන් එතකොට මේක සම්ප්‍රයුක්ත මුහුමත් අපි අඳිමුකෝ. මේවා දැන් ඇත්තටම මම අඳින්න ඕනෙත් නැත්තරම් වගේ. තේරෙනද? එතකොට බන්ධන පෙළ කීයද? බන්ධන පෙළ එකමාරයි. මෙතන බන්ධන පෙළ දෙකයි අතන බන්ධන පෙළ පැහැදිලිද? එතකොට මෙතන බන්ධන ඉලෙක්ට්‍රෝන දෙක යුගල් දෙකක් අපි අඳිනවා. මෙතන එකයිනේ හැමතිස්සෙම තියෙන්නේ. එතකොට මෙතන බන්ධන දෙකක් හැමතිස්සෙම තියෙනවා. විදුමත් ආරෝපණය ඍණ 1යි අතන බිඳුවයි. එහෙනම් ඍණ භාගයයි. මෙතන 1යි අතන 1යි ධන එකම තමයි. මෙතන බිඳුවයි අතන ඍණ 1යි ඍණ භාගයයි. එහෙනම් ඍණ භාගයයි ඍණ භාගයයි. ඔන්න N2O NO2 වල සංප්‍රයුක්ත මුහුම. පැහැදිලිද? හරි. දැන් මම හිතනවා එතනත් සැලකිය යුතු අවබෝධයක් එන්නේ නැති. දැන් එකම වගේ දේවල් ටික තියෙන්නේ. ඒ නිසා දැන් ටිකක් පුරු වෙන්න ඕන.
තේරෙනවද? අපි ඊළඟට නුහුරු ව්‍යුහයක් බලමු. මොකද්ද? NO2 and the NO2 plus උත් අපි හදිමු ඕන. වෙලාව යනවා අපිට වීඩියෝ එකේ ටිකක් කමක් නැහැ. පැය දෙකක් වැඩි වෙන්න පුළුවන්. NO2 plus කමක් නැහැ එක දිගටම මේක බලන්න ඔයාලා. එන්නද? එක දිගටම බලන්න ආයිත්. අහු NO2 plus දැන් පොඩ්ඩක් පේන්නේ වගේ. හරිද? ආලා මේක දිගට බලන්න අතාරින්න එපා කම්මැලි විදිහට. NO2 plus තේනද? ඔන්න. හරි කොහොමද එහෙනම් නයිට්‍රජන් වලින් ඉලෙක්ට්‍රෝන 5යි ඔක්සිජන් දෙකක් ඉන්න නිසා ඉලෙක්ට්‍රෝන 10යි සෝරි 12යි ප්ලස් එකක් ඉන්නවා. ඒ කියන්නේ ප්ලස් එකක් ඉන්නවා. ප්ලස් එකක් ඉන්නවා නම් ඉලෙක්ට්‍රෝනයක් අයින් වෙනවා ගැලවිලා යනවා. තේනද? ඒ කියන්නේ අඩු වෙනවා කියන එකනේ. ඉලෙක්ට්‍රෝනයක් අඩු වෙනවා. මේ මම වරහන් දාන්න. හරිද? එතකොට කීයද? එයාගේ ඉලෙක්ට්‍රෝන 10 තේනද? දෙකක් ඉතිරි 8යි. පැහැදිලි නේද? ඇය හැදලා පහයි 17යි 17න් එකක් අඩු කරනවා. නිසා අඩු කරාට පස්සේ ඉලෙක්ට්‍රෝන 16ක් එනවා. පැහැදිලිද? ඉලෙක්ට්‍රෝන 16ක් එනවා දෙකට බෙදුවම 8යි. මෙන්න එහෙනම් අපි ව්‍යුහය අඳිනවා n ඔක්සිජන් n ඔක්සිජන්. පැහැදිලිද? දෙකක් ඉන්නවා. එතකොට මෙයා ගාව ඉලෙක්ට්‍රෝන ටික දෙනවා. මෙයාටත් ඉලෙක්ට්‍රෝන ටික දෙනවා. ඔන්න දැන් 8 සම්පූර්ණයි. මෙයා ගාව ඍණ එකක් තියෙනවා. මෙයා ගාවත් ඍණ එකක් තියෙනවා. මෙතන පුතේ කීයක් එනවද? ධන මෙතන මෙහි යටින් දාන්න. ධන 3ක්. පැහැදිලිද? එහෙනම් ඊළඟට අපි මොකද කරන්නේ? දැන් එහෙනම් මෙයාගේ 8 හරි මෙයාගේ 8ත් හරි. එහෙනම් මෙයාගේ 8 දෙන්න කොහොමද කියන එක තමයි බලන්න ඕනේ. පැහැදිලිද? කොහොමද දෙන්න පුළුවන්? මෙයාගෙන් ත්‍රිත්ත බන්ධන හදලා දෙන්නත් පුළුවන්. මෙයාගෙන් ත්‍රිත්ත බන්ධන හදන්නත් පුළුවන්. දිත්ත බන්ධන හදන්නත් පුළුවන් දෙපැත්තෙන්. තේනද? ඒ නිසා මෙතනින් අපි ඩබල් බොන්ඩ් මෙතනින් ඩබල් බොන්ඩ් එහෙනම් පළවෙනි ව්‍යුහය එනවා. ඩබල් බොන්ඩෝ එකක් මෙතනින් ඩබල් බොන්ඩෝ එකක් ඔන්න ඊළඟට මෙතනින් ත්‍රිත්ත බන්ධන මෙතනින් ත්‍රිත්ත බන්ධන ඒ නිසා මෙතන එකක් එනවා ඊළඟට පුතේ sorry මෙතන ඕ එනවා ත්‍රිත්ත බන්ධන එනවා ඔය විදිහට පැහැදිලිද අපි ඉලෙක්ට්‍රෝන ටික දාගෙන යන මෙතන එනවා එකක් මෙතන ඔය විදිහට ඉලෙක්ට්‍රෝන එනවා මෙතන ඉලෙක්ට්‍රෝන යුගලක් ඉතුරු වෙනවා කියලා සලකන්න පුළුවන් මෙතන ඔහොම එනවා හරි ආරෝපණ චෙක් කරගෙන යන්න මෙයාගේ කොහොමද බිඳුවයි මෙයාගේ බිඳුවයි මෙයාගේ ධන එකක් එනවා පුතේ ඔන්න පැහැදිලිද හරි නේද ධන එකක් එනවා ඊළඟට මෙයාගේ මොකක්ද එන්නේ මෙයාගේ මෙතන ඍණ එකයි මෙතන කොච්චර ධන එකක් එනවා මෙයාගේ 1 2 3 ධන එකක් එනවා නේද එතකොට මෙතන ධන එක හරි එතකොට අතිරික්ත ධන එකක් එනවා හැමතිස්සෙම මෙතනත් ධන එකක් එනවා පුතේ මෙතනත් ධන එකක් එනවා මෙතන එනවා ඍණ එකක් ඍණ එකයි ධන එක මෙයාගේ ඔක්සිජන් මතට තමයි ධන එක තියෙන්නේ තේරෙනවද හොඳයි අන්න එහෙනම් එක ළඟ තැන් වල තියනවද බලන්න සමාන ආරෝපණ අන්න එහෙනම් අයින් වෙලා යනවා ඒවා මේ දෙකේම එනවනේ ඔන්න බලන්න ඇත්තට ඒවයි තියෙන වැදගත්කම මේ ව්‍යුහය අඳීමේදී අපිට දැන් බලන්න මෙතන හරිනේ 2 2 3 4යි 5න් 4ක් ධන 1යි මෙතන ඍණ
එකයි. මෙතන 6ක් තියෙනවා 6න් අඩු වෙනවා 5ක්. ඒ කියන්නේ ධන 1යි. හරි. ඔන්න බලන්න එහෙනම් මෙන්න මේ ව්‍යුහය කැන්සල් වෙනවා. තේනද? ඒක වෙනස්. මේ ව්‍යුහයත් අපිට කැන්සල් වෙනවා. ඇයි එක ළඟ ධන තියෙනවා. තේනද? එහෙනම් ඇත්තටම ඉන්නේ එක ව්‍යුහයයි. තේනද? NO2 වලට තියෙන්නේ වඩා ස්ථායි ව්‍යුහ එකයි. ඉතින් ඔය MCQ එකකට අහන්න පුළුවන් හොඳ තැනක්. NO2+ වල සංප්‍රයුක්ත ව්‍යුහ එකයි තියෙන්නේ. තේනද? එතකොට ඒ එකම තමයි සංප්‍රයුක්ත ව්‍යුහ. ඉතින් එතකොට මෙයාගේ සංප්‍රයුක්ත මුහුම එන්නේ කොහොමද? එතකොට ඒකම තමයි ගන්නෙත් එයාගේ. එතකොට ඇත්තටම. තේනද? සංප්‍රයුක්ත මුහුමට ගන්න වෙන්නේත් ඒකම තමයි. මොකද එක ව්‍යුහයයි තියෙන්නේ. චෙක් කරාට පස්සේ ඇත්තටම මෙතෙන් ත්‍රිත්ව බන්ධන දුන්නට පස්සේ ධන එකක් එනවා. මේ දෙකම කැන්සල්. හරි නේද? හොඳයි. එතකොට අයිතෝනම් චෙක් කරලා බලන්න හරිනේ මං එන්ද මේ ආරෝපණ ටික හරිනම් ඕක නම් කතන්දරේ ඕක තමයි වෙන්නේ. එතකොට හරිනේ මෙතන ඉලෙක්ට්‍රෝන දෙකක් දුන්නා මෙතන යුගලා. හරි. නිසා මෙතෙන් දෙනවා 6යි 6න් 1යි 2යි 3යි 4යි 5ක් අඩු වෙනවා. 5ක් අඩු වුණා කියන්නේ ධන එකක් එනවා. අතනත් ධන එකයි. නයිට්‍රජන් මත 5න් අඩු කරනවා 4ක් ධන එකයි. ඒ නිසා මේ ව්‍යුහ දෙකම කැන්සල් වෙනවා. ඇත්තටම ඉන්නේ මේක විතරම. පැහැදිලිද? ඔන්න ඒක විශේෂ අවස්ථාවක්. ඒකත් මතක තියාගන්න. ඊළඟට අපි ටිකක් මොකද්ද NO2 ඇඳ NO2 මයිනස් ඇඳ NO2 ප්ලස් ඇඳ ඉව මම හිතන්නේ 6ක් 7ක් විතර ඇඳ ඊළඟ එක අපි එහෙනම් මොකද කරන්නේ N2O3 අඳිමු ටිකක් ඒක වෙනස් එකක් N2O3 ඊට පස්සේ අපි සුළු අයන ටිකුත් අඳිමු ඊට පස්සේ N2O4 අඳිනවා N2O5 අඳිනවා ඒවා සරලයි හැබැයි සල්ෆේට් එකත් අපි අඳිනවා කාබනේට් එකත් අඳිනවා අපි ඉක්මන් කරමු පොඩ්ඩක් කොහොමද N2O3 එහෙනම් නයිට්‍රජන් දෙන්නෙක් ඉන්නවා එතකොට එයාගෙන් 10ක් එනවා 3 දෙනෙක් ඔක්සිජන් ඉන්නවා එයාගෙන් 18ක් එනවා 28ක් බෙදනවා දෙකෙන් 14ක් එනවා පැහැදිලිද ඉලෙක්ට්‍රෝන යුගල් 14ක් එනවා පුතේ අපි එහෙනම් මේ ව්‍යුහය ගැන දැනමත් වෙන්න ඕන මෙයා ඉන්නේ මෙහෙමයි හැබැයි විභාගෙට සමහරට ගියක් දෙන්න පුළුවන් ඔයාට. හැබැයි මම කිව්වනේ දැන් නයිට්‍රජන් ඔක්සිජන් මැද දාගෙන නයිට්‍රජන් දෙන්නෙක් දෙපැත්තෙන් ඉන්නේ නැහැ. මොකෝ නයිට්‍රජන් කැමති නයිට්‍රජන් එක්ක ඉන්නේ. එහෙම ව්‍යුහයක් ඇදුවොත් තමයි වඩා ස්ථායි. නිසා පුතේ නයිට්‍රජන් ඉන්නේ නයිට්‍රජන් එක්ක බොහෝ අවස්ථාවල. ඒක තමයි වඩාත්ම ස්ථායි. ඒ නිසා ව්‍යුහය එන්නේ මේක තමයි. පැහැදිලිද? ඒ නිසා අපි මොකද කරන්නේ? මෙයාගේ ව්‍යුහ ටික ඉලෙක්ට්‍රෝන ටික පවරමු ව්‍යුහයන්ට මෙයාගේ මෙන්න මෙතන පොඩි කන්දරයක් තියෙනවා තේරෙනවද ඔන්න ඉලෙක්ට්‍රෝන ටික පැවරුවා මෙයාටත් පවරනවා 8 පවරනවා මෙයාටත් 8 දෙනවා තේරෙනවද ඔය විදිහට දැන් කීයක් ගියාද 3යි 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 සෝරි හතරක්ම කියමුකෝ 4යි 4යි 12යි 12යි 13ක් ගිහින් තියෙනවා තේරෙනවද 13ක් ගිහින් තියෙනවා 13න් තව එකක් ඉතුරුයි පැහැදිලිද 13ක් ගිහිලා තියෙනවා 13න් තව එකක් ඉතිරි ඒ කියන්නේ මොකද්ද මෙන්න මෙයාට දෙන්න පුළුවන් එකක් ඔන්න කතන්දරේ ඇයි ඔයා යාට දුන්නේ ඉලෙක්ට්‍රෝන ඇයි කාර්ය මධ්‍ය පරමාණුව මෙයා කියලා හිතුවොත් එහෙම මෙයාටනේ දෙන්න ඕනේ ඔයා මෙයාට දෙනවා එහෙම නැත්නම් මෙයාටත් දෙන්න ඔයාට මෙතෙන්ට ඉලෙක්ට්‍රෝන යොගල දෙන්නත් පුළුවන් ඉතිරි දැන් 13ක් ගියානේ වටේටම එතකොට ඉතිරි එක මෙතෙන්ට දෙන්නත් පුළුවන් එහෙම නැත්නම් මෙතෙන්ට දෙන්නත් පුළුවන් අන්න හොඳට අහගන්න පුතේ මේකෙදි මේ විකල්ප දෙකටම ව්‍යුහ දෙක අඳිනවා තේරෙනවද මම අර CO වලත් ඇඳලා ඕක හැබැයි මෙතන විශේෂයි මෙන්න ඔක්සිජන් මෙන්න නයිට්‍රජන් මෙන්න ඔක්සිජන් මෙන්න නයිට්‍රජන් එතකොට ඔක්සිජන් මෙතන ඉන්නවා දැන් මේ ටිකේ එක සැර ටික අර විදිහටම සම්පූර්ණ කරනවා එක ටික සැර ටික සම්පූර්ණ කරනවා
මම දෙනවා මෙතෙන්ට එක සැරේ උදේ. පැහැදිලිද? ඔය වැඩේ කරන්න පුළුවන් නේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් මං ඊටු එක මෙයාට දෙනවා කියලා. තව කෙනෙකුට නෑ මම මෙයාට දෙනවා කියලා හිතන්න පුළුවන්. අන්නේ විකල්ප දෙක අඳින එක තමයි අපි කරන්නේ. පැහැදිලිව මතක තියාගන්න මේ විකල්ප දෙක අඳින එක තමයි කරන්නේ. එතකොට මේ විකල්ප දෙක පාවිච්චි කරලා අඳින්න පුළුවන් view ටික විකල්ප දෙකෙන්ම මතුවෙනවා. පැහැදිලිද? දැන් මෙන්න මේ අර සංදිස්ථාන මං කියවනේ මේ වගේ සංදිස්ථානයකින් පස්සේ ඊළඟ එකට යන්නේ. දැන් මේක පොමල් charge එකත් හොයන්න ඕන විධිමත් ආරෝපණය. ඒ සංදිස්ථාන දෙකක් එනවා මේකට. එහෙනම් මේ සංදිස්ථාන දෙකකින්ම යන්න පුළුවන් view අපි අඳිනවා. තේනද? N2O පයි අඳිනකොට ටිකක් ලොකු වෙනසක් වෙනවා. බලමු මේක. මෙන්න මෙතනදී විධිමත් ආරෝපණය චෙක් කරමු. මෙයාගේ ඍණ 1යි. මෙයාගේ කීයද? 0යි. මෙයාගේ ඍණ 1යි. මෙයාගේ පුතේ ධන 3ක් එනවා. මෙයාගේ ඍණ 1යි. මෙයාගේ ඍණ 1යි. ඒ වගේ ගැටලුවක් නැහැ. මෙයාගේ ධන 1ක්, ධන 2ක් එනවා. මෙයාගේ ධන 1ක් එනවා. මෙයාගේ ඍණ 1ක් එනවා. හරිද? දැන් එහෙනම් විධිමත් ආරෝපණ ටික පැවරුවා. දැන් එහෙනම් විකල්ප යන හොඳට බලා ගන්න මෙතන. තේරෙනවද? ඔන්න බලන්න. බිඳුව මම මෙපා. හරි. එතකොට මේ මෙයාගේ 8 හරි මෙයාගේත් 8 හරි. මේ ඔක්කොගේම වටේ 8 හරි. දැන් මෙයාගේ 8නේ දෙන්න පුළුවන්. මෙයාගේ 8 දෙන්න පුළුවන් ආකාර කීයක් තියෙනවද පුතේ? මෙතනින් ඩබල් බොන්ඩ් එකක් දීලා දෙන්නත් පුළුවන්. එතකොට කීයද? මෙයාට 6යි. මෙතනින් එකක් දීලා දෙන්නත් පුළුවන්. ඔන්න එක ක්‍රමයක්. තේනද? අපි ඒක අඳිමු. ඔක්සිජන් පැහැදිලිද? මෙන්න ඔන්න. පැහැදිලිද? මෙයාට එනවා ධන එකක ආරෝපණය. මේ ටික එහෙමනේ ඉන්නේ. ඔන්න බලන්න මේ view එක කොහොමද අපි හොයාගන්නේ කියලා. පැහැදිලිද? දැන් ඔන්න ඔහම. එහෙනම් මෙයාගේ අස්තකේ හරි මෙතෙන්ටත් ධන එකක් එනවා. එතන මෙතන ඍණ 1යි, මෙතන ඍණ 1යි, මෙතන බිඳුවයි. ධන 2යි ඍණ 1යි. ඔය විදිහට 0 වෙනවා. පැහැදිලිද? තව කොහොමද දෙන්න පුළුවන් එයාට? ඔයාට පුළුවන් දැන් මෙයාගේ අෂ්ටකේ හරිනේ. මෙයාට අෂ්ටකය දෙන්න පුළුවන් මෙතනින් ත්‍රිත්ව බන්ධනයක් හදලත් අෂ්ටකය දෙන්න පුළුවන්. හරි. එහෙනම් කොහොමද ඒකත් අපි මෙතන ලියමු. ඔක්සිජන්, නයිට්‍රජන් මේ විදිහට මෙතන නයිට්‍රජන් ට්‍රිපල් බොන්ඩ්. පැහැදිලිද? ඔය විදිහට. මෙතන පැහැදිලිද? මෙයා ගාව එක සරයුගල තියෙනවා අර. හරිද? ඔන්න පුතේ ව්‍යුහ දෙකක් අපිට ඇඳ මේ ව්‍යුහය පදනම් කරගෙන. දැන් මෙතන තීරණාත්මක අවස්ථාවෙන් අපිට දෙකක් ගන්න පුළුවන්. එහෙනම් ඊළඟ එකට යනවා අපි කොහොමද? ඊළඟ එකට යනවා මෙතනත් අපිට දෙකක් අඳින්න පුළුවන්. පැහැදිලිද? මෙතන දෙකක් මෙතන මේ කීයක් අඳින්න පුළුවන්ද කියලා බලමු. මෙන්න බලන්න. දැන් මෙයාටත් 8 නැහැනේ. මෙයාටත් 8 නැහැ. දෙන්නෙකුට 8 නැහැ. පැහැදිලිද? දෙන්නෙකුට 8 නැහැ. කොහොමද එහෙනම් මෙයාගේ 8 දෙන්නේ? මෙයාගේ 8 දෙන හැටි හිතමු. ඔයාට පුළුවන් මෙතනින් 8 මෙහෙම ඉලෙක්ට්‍රෝන ටික දීලා 8 දෙන්න. දුන්නොත් එහෙම කොහොමද? මෙතන 6ක් තියෙනවා. මෙතනින් ඉලෙක්ට්‍රෝන දෙකක් දුන්නා නම් එයාගේ 8 හරියනවා. එතකොට මෙයාටත් 8 දෙන්න ඕන. එක විට 8 දෙන්න ඕන. දෙන්නෙකුටම දෙන්න එපා එතකොට. හරි මෙතෙන්ට එකක් දුන්නා. තව මේ විවිධින් මෙහින් එකක් 8 දෙන්න පුළුවන්. ඔන්න එක ක්‍රමයක් නේ ඔක. මෙයාගෙන් 8 දී ඔන්න බලන්න මෙතන විහෝග සැලකිය යුතු ප්‍රමාණයක් කියනවා. ඒ කියන්නේ 3ක් එනවා මෙතනින්. මෙන්න මෙතනින් ද්විත්ව බන්ධනයක් දුන්නාට පස්සේ මෙයාගෙන් 8 දීලා මෙතන ඩබල් බොන්ඩ් එකක් හදන්න පුළුවන්. මේ ද්විත්ව බන්ධනය දීලා මෙයාගෙන් දීලා තව එකක් හදන්න පුළුවන්. ව්‍යුහ දෙකක් එනවා එතන. තව එකක් අපි බලමු. මෙන්න බලන්න මෙහෙම එනවා. මෙයාගෙන් ඔක්සිජන් ඩබල් බොන්ඩ් එකක් දීලා මෙතන මයිනස් එක. පැහැදිලිද? මෙතන එනවා මේ විදිහට ඩබල් බොන්ඩ් එකක්. මෙතන එක සැරේ ඔයගොල්ලෝ ඔය විදිහට එනවා. පැහැදිලිද? එහෙම. ඊළඟට මෙයා ගාව ඍණ 1යි පුතේ. ඔය විදිහට එනවා. එහෙම නැත්තම් ඔයාට මෙහෙම මම මෙතනම යටින් අඳින්නම්. ඉඩ තියෙන ගැටලුවක් නැහැ. පේනවා? මෙතනදී පුතේ
මෙතන මයිනස් එක තියෙන මෙතන ඩබල් බොන්ඩ් දෙන්න පුළුවන්. මෙතන මේකේ මයිනස් වෙනවා. තේනද? මෙයාගේ ඩබල් බොන්ඩ් එක ওই විදිහට එනවා. ඔන්න ව්‍යුහ දෙකක් එනවා. කොහොමද ව්‍යුහ දෙක ආවේ? මෙතන ඩබල් බොන්ඩ් එක දීලා මෙයාගේ අට දුන්නා. මෙයාගේ ඩබල් බොන්ඩ් එකෙන් මෙතන අට දුන්නා මෙයාගේ. එහෙම නැත්නම් මෙතන ඩබල් බොන්ඩ් දාලා මෙතනින් අට දෙන්න. එහෙනම් ඔන්න දෙකයි. එහෙනම් තව විකල්පයක් බලමු. තව විකල්පයක් හරි. අපිට පුළුවන් මෙන්න මෙහෙම. මෙතනින් ඩබල් බොන්ඩ් එකක් මෙතෙන්ට දාලා මෙයාගේ අට දෙන්න පුළුවන්. මෙයාගේ එකක් මෙතෙන්ට දාලා අට දෙන්න පුළුවන්. තේරෙනවද? ඔන්න බලන්න ඊළඟ විකල්පේ. නයිට්‍රජන්, ඔක්සිජන් ඔය විදිහට මෙතන ඩබල් බොන්ඩ් එකක් එනවා. මෙයාගේ ඩබල් බොන්ඩ් ඔය එකක් එනවා. පැහැදිලිද? ඒ කියන්නේ මෙයාගේ මේක සැරයකට මෙතෙන්ට දුන්නා. මේක සැරයකට මෙතෙන්ට දුන්නා. මේක මෙතෙන්ට, මේකෙන් මෙතෙන්ට. තේරෙනවද? මේ දෙක අර තියෙන විදිහටම තියෙනවා. මයිනස් මෙතනත් ඒ විදිහමයි. මයිනස් මෙතන පුතේ එක සැරයකට එනවා ඔය විදිහට. පැහැදිලිද? ඔය විදිහට එනවා. එතකොට බලන්න ව්‍යුහ 1යි 2යි 3යි. මෙතන ව්‍යුහ 1යි 2යි. හැබැයි ඔයාලට පේනවා ඇති එක ව්‍යුහයක් අතනක් තියෙන මෙතනක් තියෙන. අරක කපමුද? කමන්නේ. ඔන්න මේක. හරිද? සමාන ව්‍යුහ දෙකක් අහු වෙන. මෙන්න මේ වගේ එකක් අතනක් තියෙනවා. එකක් කැපුණා. තේරෙනවද? එහෙනම් ව්‍යුහ කීයද? 1යි 2යි 3යි 4යි. එහෙනම් ව්‍යුහ හතරක් තියෙනවා N2O3 ට. පැහැදිලිද? N2O3 ට ව්‍යුහ හතරක් තියෙනවා. ඒ නිසා දැන් මේකේ සම්ප්‍රයුක්ත මේ මුහුම ගැන සම්ප්‍රයුක්ත මුහුමට යන්න ඕනේ නැහැ. මේ ලොකු ඒවයි අපි පොඩි අණු වල තමයි අඳින්නේ. මේකෙත් ඉතින් අඳින්න පුළුවන්. අර ඔක්කොටම බන්ධන පෙළ හැමතැනටම දාගෙන ගිහිල්ලා ඔන්න ලොකු ඒවට සම්ප්‍රයුක්ත මුහුම අඳින්න යන්න පනිකන් තීරමන්නේ. තේරෙනද? සරල අණු වලට තමයි අපි අඳින්නේ. ඔය වගේ ගොඩක් තියෙන ඒවා යහන්නේ අපේ. හරි. හොඳයි. එතකොට මම N2O 3 වලටත් ඇඳා ඊළඟට අපි බලමු මොකටද? නයිට්‍රේට් අයනෙට. නයිට්‍රේට් අයනෙට NO3 minus NO3 minus වලට නයිට්‍රේට් අයන. එහෙනම් නයිට්‍රේට් අයනෙම හරිම ලේසි. මම මේක මෙහෙම අඳිනවා. මෙන්න මේ විදිහට එනවා. මම ඒක ඇඳලා තේනද? නයිට්‍රජන් වලින් ඉලෙක්ට්‍රෝන 5යි, ඔක්සිජන් වලින් 3යි 18යි, 1යි 19යි. 5යි 19යි. කීයද? 24යි. බෙදනවා දෙකේ 12යි. තේරෙනද? මේ නිකන් හුරුවට ඇන්දේ. හරි ඔන්න එහෙනම් හම් තියාගමුකෝ අපි. මධ්‍ය පරමාණු නයිට්‍රජන් ඔක්සිජන් 3ක් වටේ ඇමුණා. එහෙනම් ඉලෙක්ට්‍රෝන ටික දෙනවා. ඉලෙක්ට්‍රෝන ටික දෙනවා අෂ්ටකය සම්පූර්ණ වෙන්න. කීයද? 4යි 4යි 4යි. කීයද? 4 වරක් 3 12යි. එතකොට 12ම ඉවරයි. පැහැදිලිද? ඉලෙක්ට්‍රෝන ගාන 12ම ඉවරයි. ඔය විදිහට. තේරෙනවද? එහෙනම් ඉතින් නයිට්‍රජන් වල අට දෙන්න බලමු. මෙච්චර විධිමත් ආරෝපණයක් චෙක් කරමු. ඔක්කොගේම ඍණ 1 ඍණ 1 නේ. මෙතන ඍණ 1යි. මෙයාගේ ඍණ 1යි, මෙයාගේ ඍණ 1යි. තේරෙනවද? හරි. එතකොට එහෙනම් මෙයාට අෂ්ටකය දෙමු. කොහොමද දෙන්නේ? මේ එක තැනකින් එකක් දුන්නා නම් ප්‍රමාණවත්. තේරෙනවද? ඒ නිසා ඔන්න බලන්න. එහෙනම් කීයක් දෙන්න පුළුවන්ද? මෙයාගෙන් දිත්ත බන්ධන දීලා අට දෙන්නත් පුළුවන්. මෙයාගෙන් දිත්ත බන්ධන දීලා අට දෙන්නත් පුළුවන්. මෙයාගෙන් දිත්ත බන්ධන දීලා අට දෙන්නත් පුළුවන්. හරිද? ඒ නිසා හරිම සරලයි. ව්‍යුහ කීයද? 3ක් තියෙනවා. කොහොමද? මෙතන ඩබල් බොන්ඩ් එක මෙයාගේ මයිනස් 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 එක හරිය ටික දාගන්න. හරිනේ? ඔන්න ඔහොම එනවා. මෙහෙම ඔහොම එනවා.
දැන් මෙතන ඩබල් බොන්ඩ් එක තිබ්බේ මෙතෙන්ට දාමු අපි ඩබල් බොන්ඩ් එක. ඊළඟට ඔක්සිජන් ඔය විදිහට එනවා. තේරෙනවද? ඔය විදිහට ව්‍යුහ තුන දකින්න දිත්ත බන්ධනය තුන් පොලකට යන්න පුළුවන්. මෙතන තියෙන පුළුවන් දිත්ත බන්ධනය, මෙතන තියෙන පුළුවන් දිත්ත බන්ධනය, මෙතන තියෙන පුළුවන්. එහෙනම් ආකාර තුනයි. එහෙනම් සංප්‍රයුක්ත මුහුමත් අපිට මෙහෙම අඳින්න පුළුවන්. මේක සරල ව්‍යුහයක් නිසා මම අඳින්නම්. නයිට්‍රජන් එක පරමාණු බැගින් අමුණ ගත්තා. ඔන්න. මෙතන බන්ධන කීයක් තියෙනවද? 1 2 මෙතන 2යි මෙතන 1යි 3යි අතන 1යි 4යි. කීයක්ද? 4 බෙදනවා කීයෙන්ද? 3න්. ඒ කියන්නේ ඔන්න ඒ කියන්නේ බන්ධන පෙළ කීයද? 1යි 4න් 1යි 3න් එකයිනේ. මෙතන බන්ධන 2යි මෙතන 1යි 3යි අතන 1යි 4යි. 4 බෙදනවා 3න්. ඒ කියන්නේ 4 බෙදනවා 3න් කියන්නේ 1යි 4න් 1යි. තේරෙනවද? 4 බෙදනවා 3න් නේ. එතකොට 1යි 3න් එකයිනේ. 1යි 3න් එකයි. 1යි 3න් එකයි. බන්ධන පෙළ 1යි 3න් එකයි. එතකොට එහෙනම් 3න් එකටත් අපි පෙන්නන්නේ කැඩීර තමයි. මේ හැම තැනම පුතේ එහෙම තියෙන්නේ. තේනද? ඊළඟට ආරෝපණය වෙන මෙතන ආරෝපණයේ බිඳුවයි. මේ හැම තැනම හොයන්න. තේනද? මෙතන ඍණ එකක් එන්නේ. මෙතන ඍණ එකක් එන්නේ. මෙතන මෙහි විදිහට. තේනද? ඍණ මෙතන බිඳුවයි මෙතන ඍණ එකයි අතන ඍණ එකයි. ඔන්න බලන්න මේකේ සංප්‍රයුක්ත මුහුම. එතකොට ඍණ එකයි බිඳුවයි ඍණ එකයි කියන්නේ ඔක්කොම ඍණ දෙකයිනේ. එහෙනම් ඍණ දෙක බෙදනවා 3න්. ඒ කියන්නේ 3 බෙදී ඍණ දෙක බෙදීම 3යි. මෙතනත් ඍණ දෙක බෙදීම 3ක් එනවා. මෙතනත් ඍණ දෙක බෙදනවා 3න්. පැහැදිලි නේද? මෙතන බිඳුවයි මෙතන ඍණ එකයි මෙතන ඍණ එකයි. එහෙනම් ඍණ දෙක බෙදෙන අවස්ථා 3යිනේ. එහෙනම් 3න් බෙදෙනවා ඍණ දෙක බෙදීම 3යි. නිසා මේක තමයි එයාගේ සංප්‍රයුක්ත මුහුම. ඉලෙක්ට්‍රෝන ටික බලන්න මෙතන 2යි අතන 3යි අතන 3යි. එහෙනම් 2යි හැම තැනටම ඉලෙක්ට්‍රෝන ගන්න. එකම වගේ යන්නේ හැම තැනම. ඔන්න සංප්‍රයුක්ත මුහුම. තේරෙනවද? මේ සංප්‍රයුක්ත මුහුම මෙහෙම කරන්නත් පුළුවන්. මෙන්න මේ ටික පොදුයි අපිට මෙහෙම ඩබල් බ්‍රැකට් එකක් දාලා එළියට දාන්න පුළුවන් ඍණ එක. ඇයි මේ තුනම එකතු කරොත් කොහොමද එන්නේ? ඍණ 3න් 2යි ඍණ 3න් 2යි ඍණ 3න් 2යි ඔක්කොම එකතු කරොත් කීයක් එනවද? මේ මධ්‍ය පරමාණු ආරෝපණය ආයක ලියන්න. කීයක් එනවද මධ්‍ය පරමාණු ආරෝපණය? විධිමත් ආරෝපණය මේක හෙව්වේ නෑ නේද? මෙතන ධන එකක් එනවා. තේරෙනවද? ඒ ටික දාන්න ඕන ධන එක. හරිද? මෙයාගේ ධන එක සටහන් කරේ නෑ ඒක දාගන්න. හරි? එතකොට මධ්‍ය පරමාණුවේ මත ඉන්නේ ධන එකක් එනවා. තේරෙනවද? ධන එකක් එනවා. ඒ අවස්ථා 3යි 3 3න් බෙදුවම 1යි. හරිද? එතකොට ඇතුලේ තියෙන එහෙනම් ඔක්කොම charge එක කොච්චරද? මේ ටික ඔක්කොම එකතු කරලා බලන්න. 3න් 2යි 3න් 2යි 3න් 2යි ඔක්කොම එකතු කරොත් මොකද්ද කරන්නේ? 6 බෙදීම 3 කියන්නේ 2යි. ධන ඍණ 2යි ඍණ 2යි ධන 1යි ඍණ 1යි. මෙන්න මේක මෙහෙම කළා ඔයාට බ්‍රැකට් එකක් දාලා එළියෙන් ඉලෙක්ට්‍රෝන ඍණ 1 ආරෝපණය දැම්මත් ඕකේ. මේකත් අපි පිළිගන්න මේක හෝ මේක. මේ ව්‍යුහය හෝ මේ ව්‍යුහය. පැහැදිලිද? ඔන්න සංප්‍රයුක්ත මුහුන් ආකාර දෙකකට අඳින්න පුළුවන්. තේරෙනවද? හරි. අපිට වෙලාව මම ওই නුහුරු ව්‍යුහ ටික ඔක්කොම ඇඳගෙන යනවා. ඔන්න සංප්‍රයුක්ත ව්‍යුහ තියෙන ඔක්කොම ගැටලු තියෙන ව්‍යුහ ටික ඔක්කොම හැරි ඇඳලා ඉවර කරා. පැහැදිලිද? ඊළඟට පුතේ CO3 2- මම වේගෙන් අඳිනවා. තේරෙනවද? කාබන් මේ විදිහට එනවා. අර විදිහට ඔයා ඇඳොත් එහෙම පැහැදිලිද? ওই විදිහට ව්‍යුහයක් එනවා. එතකොට මෙයාගේ ඉලෙක්ට්‍රෝන එනවා ওই විදිහට මේ විදිහට ඉලෙක්ට්‍රෝන එනවා මෙහෙම ඉලෙක්ට්‍රෝන එනවා. එහෙම පැහැදිලිද? එතකොට මෙවැනි ව්‍යුහ කීයක් තියෙන්න පුළුවන්ද? නයිට්‍රේට් අයනේ වගේමයි මෙතන දිත්ත බන්ධනයේ තියෙන්න පුළුවන් එකක්, මෙතන දිත්ත බන්ධනයේ තියෙන්න පුළුවන්, මෙතන දිත්ත බන්ධනයේ තියෙන්න පුළුවන්. පැහැදිලි ව්‍යුහ තුනයි එන්නේ. එතකොට සංප්‍රයුක්ත මුහුම එන්නේ ඒක හරි ව්‍යුහ තුනක් එනවා. සංප්‍රයුක්ත මුහුම එනකොට දැන් අර විදිහටම සැකිල්ල හදා ගන්නවා.
ඔක්සිජන් ගලප ගන්නවා. එහෙනම් අර ව්‍යුහ තුනේම තියෙන බන්ධන ටික එකතු කරනවා. එන්නද මම ඒකත් ඕනනම් අයිත් අඳින්න. මෙතන දිත්ත බන්ධනේ නෙතිබුනේ දැන් මම මෙතෙන් දිත්ත බන්ධනේ දෙනවා. ඊළඟ එකේ මෙතෙන්ට දිත්ත බන්ධනේ දෙනවා. පැහැදිලිද? ඊළඟට එහෙනම් මොකෝ එන්නේ දිත්ත බන්ධන තනි බන්ධන දිත්ත බන්ධන 2යි 3යි 4යි 4 බෙදනවා 3ෙන්. ඒ කියන්නේ 4 බෙදුවොත් 3ෙන් 1යි 3ෙන් 1යි. ඒ කියන්නේ මෙහෙම තමයි දාන්නේ. මෙහෙම තමයි දාන්නේ. මෙහෙම තමයි දාන්නේ. පැහැදිලිද? එතකොට මෙයා ගාව තියෙන ඉලෙක්ට්‍රෝන ගාන විතැන් වෙන ගාන කොච්චරද? මෙතනත් 3ක් තියෙනවානේ. මෙතනත් 3යි මෙතනත් 3යි. මෙතනත් 3යි. වෙනද? ඔක්කොම එහෙනම් 2යි ඉතුරු වෙන්නේ. එහෙනම් හැම තැනම 2 2 තමයි ඉතුරු වෙන්නේ. හැම තැනම ඉලෙක්ට්‍රෝන ගාන 2 2 ඉතුරු වෙන්නේ. ආරෝපණය ගත්තොත් මෙතන බිඳුවයි අතන ඍණ 1යි ඍණ 1යි. එහෙනම් ඍණ 2 බෙදීම 3යි. ඍණ 2 බෙදීම 3යි. ඍණ 2 බෙදීම 3යි. පැහැදිලිද? ඒ නිසා සංප්‍රයුක්ත මුහුම එනවා මේ විදිහට මේකේ charge එක කීයක් එනවද? මෙයාගේ charge එක එනවා 4යි 4න් බිඳුව බෙදෙන කාබන් මත ආරෝපණයක් නැහැ. දැන් මේ ටික ඔක්කොම එකතු කරලා තුනෙන් බෙදුවත් තුන එකතු කරොත් එන්නේ ඍණ 2යි. එහෙනම් මේකට අපිට ඩබල් බ්‍රැකට් එකක් දාලා දාන්න පුළුවන්. නයිට්‍රේට් අයනේ වගේම මෙයා ගාව එක සැරේ උගා 2යි, එක සැරේ උගා 2යි, එක සැරේ උගා 2යි මේකට ඩබල් බ්‍රැකට් එකක් දාලා ඍණ 2 එළියෙන් දැම්මත් ඕකේ. පැහැදිලිද? ඔන්න එහෙනම් සංප්‍රයුක්ත මුහුම ආකාර දෙකකින් ඉදිරිපත් කරන්න පුළුවන්. ඊට පස්සේ නයිට්‍රේට් ඔක්සලේට් එකත් අපි අඳිමු. මම ටිකක් වේගෙන් යනවා. ඔයාලට ලුයිස් ව්‍යුහ ඇඳ ගන්න පුළුවන්කම තියෙන නිසා මට ඔක්සලේට් එකේ මේ එනේ ආපුවා මහට එන්න පුළුවන් ඒවා. C2O4 2- තමයි ඔක්සලේට් කියන්නේ. ඔක්සලේට් වල ව්‍යුහය ඇත්තටම මෙහිමයි තියෙන්නේ. තේරෙනවද? ওই විදිහට තමයි තියෙන්නේ. මෙහෙම. පැහැදිලිද? ඔන්න බලන්න පුතේ මේකට ව්‍යුහ කීයක් අඳින්න පුළුවන්ද කියන එක. හරිම සරලයි. මේවට කෙටි ක්‍රම වෙන කෙටි ක්‍රමත් තියෙනවා. තේනද? ව්‍යුහ ගන්න සමහරට ගන්න පුළුවන්. වඩාත් ආසන්නව. පොදු ව්‍යුහනේ මේවා මේ ස්ට්‍රක්චර් එක සමාන මේ ස්ට්‍රක්චර්. ඒවා කෙටි ක්‍රම තියෙනවා. මම මෙතෙන්ට ගැලපෙන කෙටි ක්‍රමයක් කියන්නම් පස්සේ. දැන් මෙන්න සමාන බන්ධනනේ දිත්ත බන්ධනනේ. මේ ඇක්සිස් එකේ ගත්තොත් දිත්ත බන්ධන මේකේ මේ තනි බන්ධන තමයි. නිසා මම මෙතන දිත්ත බන්ධන තියෙන නිසා මම එතන වණ බලන්න කීයක් එනවද කියලා තනි බන්ධන ගන්න. එහෙනම් මේ පැත්තට දිත්ත බන්ධන දෙක යනවනේ එතකොට. මෙතන විතරයි හිතන්න. උඩ විතරක් හිතන්න. තේනද? දිත්ත බන්ධන තනි බන්ධන. පැහැදිලිද? එතකොට මං එහෙනම් ඊළඟ ව්‍යුහයේ හිතනවා මෙහෙම. තනි බන්ධන මේක දිත්ත බන්ධන. එහෙනම් මේක තනි බන්ධන මේක දිත්ත බන්ධන. තේනද? ඊළඟ එක මම හිතනවා දිත්ත බන්ධන අනිත් එක තනි බන්ධන. මේක එහෙනම් දිත්ත මේක එහෙනම් තනි. තේනද? අහන්න ඔන්න ආකාර 4. දිත්ත තනි තනි දිත්ත තනි. ඔන්න එහෙනම් ආකාර 4ක් එනවා. පැහැදිලිද? ඒකට හරි. මකනවා. සංප්‍රයුක්ත මුහුම මේ පැත්තට එකක් මේ පැත්තට එකක් දෙකම එකයි. හරිද? මෙතනට කැඩීරයි තනි බන්ධනය කැඩීරයි. මෙතෙන්ටත් තනි බන්ධනය කැඩීරයි. මෙතන තියෙන තනි බන්ධනයක් විතරයි. තේරෙනවද? ඉතින් ආරෝපණය සටහන් කරගන්න. එක ඍණ භාග වගේ ඉන්නේ. ඒක මේ විදිහට හදන්න. හරි? ඊළඟට මොකද්ද? N2O4 පැහැදිලිද? මම කිව්වා NO2 අණු දෙකක් එකතු වෙලා N2O4 හැදෙන්නේ. මෙන්න එහෙනම් ඒකත් අර විදිහමයි. නයිට්‍රජන් දිත්ත බන්ධන මෙහෙම අඳිනවා. තනි බන්ධන මේ පැත්තට තනි බන්ධන මේ පැත්තට මම ඩබල් බොන්ඩ් එක උඩට ගත්තා. හරිම සරලයි කීයද කියන එකත් පේනවා දැන් ඔයාලට. උඩ පැත්තට දිත්ත එහෙනම් තනි අඳින්න උඩට. එහෙනම් යට දිත්වනේ. උඩ එක පැත්තක් විතරක් හිතන්න. මේ පැත්ත දිත්ත මෙතන එහෙනම් තනි. එහෙනම්
දිත්ත තනි කරන්න තනි දිත්ත කරන්න. තේනද? එතනත් 4යි. තේනද? මෙතන දිත්ත තනි තනි දැන් මෙතන දිත්ත කළා මේක තනි කරන්න. එතකොට අනිත් එක දිත්ත මේක ඒ විදිහට මාරු වෙනවා. එතකොට අනිත් එක මේක දිත්ත කළා මේක තනි කරන්න. ඒ කියන්නේ 4යි. ආකාර 4යි සම්ප්‍රයුක්ත ව්‍යුහත් අර විදිහම තමයි. මං වේගෙන් යනවා. ඊළඟට මොකක්ද අමාරු? මම N2O5 අඳින්නයි හදන්නේ. හරිනේ? N2O5 පැහැදිලිද? ඩයිනයිට්‍රජන් පෙන්ටොක්සයිඩ් මෙන්න එයාගේ ව්‍යුහය මෙහෙමයි ඉන්නේ. මේක 2000 මොන අවුරුද්දද? 2016 වගේ මතක මට බලන්න චෙක් කළා. 2016 අවුරුද්දේ ඇහුවේ. ඔන්න ලුයිස් ව්‍යුහය. ඔයාට ඕන මේ ලුයිස් හිමිහිට අඳින්න ගන්න. ඕක තමයි ව්‍යුහය මේ ස්ට්‍රක්චර් එක. හරි මෙන්න මම මේකේ ව්‍යුහ ගාන චෙක් කරන්න යන්නේ. සල්ෆේට් එක ඇඳින්නේ නෑනේ. ඊට කලින් සල්ෆේට් එක අඳිමුද? අවසානට මම මේක ඉවර කරලා දාන්න. සල්ෆේට් එක SO2- සල්ෆේට් එකත් ඕන සල්ෆේට් එකේ ව්‍යුහය පුතේ මෙහෙමයි. හරිම සරලයි එකත් අඳින්න පුළුවන්. ඕකනේ සල්ෆේට් එක. අපි ඒකෙත් අඳිනු මෙහෙම. හරිම සරලයි. කොහොමද? මේ එක ඇක්සිස් එකක් දිහා බලන්න. තිරස් එක තියෙනවා. එහෙනම් තිරස් ඔයා දිත්ත බන්ධන දැන් දාන්න. පැහැදිලිද? දැන් තිරස්ස දාන්න. සිරස්සනේ තිබුණේ දැන් තිරස්ස ඩබල් බොන්ඩ් ටික දාන්න. ලේසි. එහෙනම් ඊළඟ ව්‍යුහේ මෙන්න බලන්න. මෙන්න මෙතෙන්ට මේ ව්‍යුහයට ඩබල් බොන්ඩ් එක දාන්න. මේ දෙපැත්තට ඩබල් බොන්ඩ් දාන්න. තේරෙනවද? මේ පැත්තට ඩබල් බොන්ඩ් දාන්න, මේ පැත්තට ඩබල් බොන්ඩ් දාන්න, මේ පැත්තට ඩබල් බොන්ඩ් දාන්න. ඕම VVLL හැඩයට ඩබල් බොන්ඩ් දැම්මනම් ආකාර 4කට දාන්න පුළුවන්. මෙතන 1යි 2යි තව 4ක් දාන්න පුළුවන් 6යි ඔක්කොම. ඒ කියන්නේ මෙන්න මෙහෙම. කල්ප මේ පැත්තේ ඩබල් බොන්ඩ් එක මේ පැත්තට ඩබල් බොන්ඩ් එක. මේ පැත්ත තනි බන්ධන මේ පැත්ත තනි බන්ධන. එහෙනම් මෙතෙන්ට දැම්ම ඩබල් බොන්ඩ් එක මෙහෙම L එකට මෙතෙන්ටත් දැම්ම ඩබල් බොන්ඩ් එක L එකට මෙතෙන්ටත් දැම්ම ඩබල් බොන්ඩ් එක L එකට මෙතෙන්ටත් දැම්ම ඩබල් බොන්ඩ් එක L එකට. එතකොට 4ක් තියෙනවා. එතකොට මෙතන තිරස් එකයි සිරස් එකයි එතන 2යි. එතකොට ඔක්කොම 6යි. පැහැදිලිද? නිසා ඔන්න සල්ෆේට් අයනේ ව්‍යුහ ටිකක් ගැටලුවක් නැහැ. එතකොට සල්ෆේට් අයනේ සංප්‍රයුක්ත මොහොම එන්නේ කොහමද? තනි බන්ධන වලින් ඔක්කොම අමුණ ගන්නවා. අර විදිහට ඔක්කොම ගණන් කරනවා. මේ වගේ අවස්ථා කීයක් තියෙනවද? ඔක්කොම ඇදගෙන ගියොත් එහෙම 1යි ඊළඟ එකේ 2යි 1යි 2යි ඔහොම එන්නේ. ඔක්කොම එන්නේ එකමාර. තේරෙනවද? 6යිනේ ඔක්කොම විහුව. 6න් දිත්ත බන්ධන 3ක් තියෙනවා. 6යි දිත්ත බන්ධන 3 කියන්නේ 12යි. sorry 9යි. එතකොට විහුව 6ක් තියෙනවනේ. එතකොට තනි බන්ධන 3කුයි දිත්ත බන්ධන 3කුයි තියෙන්නේ. තේරෙනවද? තනි බන්ධන 3යි දිත්ත බන්ධන 3යි කියන්නේ 9යි. 9 6න් බෙදුවම එකමාරයි. තේරෙනවද? එතකොට මෙතනත් ආරෝපණත් එහෙමයි. මෙතන ආරෝපණ බිඳුව තියෙනවා 3ක ඍණ එකේව තියෙනවා 3ක. ඒ නිසා ඍණ 3න් කියද? ඍණ භාගයනේ. ඍණ භාගයයි. තේරෙනවද? හැම එකම ඍණ භාගය. ඇයි බිඳුවේව 3යි එකේව 3කුයි තියෙන්නේ. ඒ කියන්නේ 3යි. 3 බෙදුවොත් 6න් භාගයයි. ඍණ භාගයයි ඍණ භාගයයි. හරිද? කොහොම අඳින්න පුළුවන්. තේරෙනවද? මෙයාට එන්නේ බන්ධන බිඳුව සල්පල ආරෝපණය. එහෙම නැත්නම් ඩබල් බ්‍රැකට් එකක් දාලා මෙහෙම ඇඳත් ඕකේ ඩබල් බ්‍රැකට් එකක් දාලා ඍණ දෙක එළියට දැම්මත් ඕකේ. පැහැදිලිද? නිසා මේ දෙකම පිළිගන්නවා කලින් ඇඳ වගේම තමයි. හරි. එහෙනම් මං හිතනවා සල්ෆේට් කතන්දරෙත් හරි. ඒව මං අඳින්න ඕනේ නැහැ. මම මේ කිව්ව එකෙන් තේරෙනවා. තේනද? තිරස් 1යි LL හැඩයට 4යි මේ. 6ක් වෙනවා ඔක්කොම. හරි අපි N2O5 එක අඳින්නයි හදන්නේ. දැන් ඔන්න එහෙනම් මම මෙන්න මෙහෙම වැඩක් කරනවා. මේකත් හරිම සරලයි. අර වගේම තමයි. දැන් ඔයාලට පේනවා මේ පැත්ත එකක්
මේ පැත්ත එකක් සමානයි මැද එකක් ඉන්නේ. එහෙනම් අපි කරන්නේ මෙහෙම වැඩක්. මෙන්න මේ ව්‍යුහය මේ පැත්ත අමතක කරන්න, මේ කුට්ටියම අමතක කරන්න. අමතක කළා මේක ගැන හිතන්න. එහෙනම් ඒකේ මේ පැත්ත මාරු කරන්න. පැහැදිලිද? මේ ටික එහෙමම තියන්න. පැහැදිලිද? ඔන්න එකක් එනවා. මොකද්ද මෙයාගේ එක මාරු කරා මේක හැමම තියෙද්දි. තේරෙනවද? ඔයාට එහෙනම් මෙහෙම කරන්න පුළුවන්. මේක මෙහෙම තියෙද්දි මේකත් එකයි මේක මාරු මේක විතරක් මාරු කරා දෙකයි. එතකොට මට පුළුවන් මේක මෙහෙම තියෙද්දි අරක මාරු කරා. ඒකෙන් එකක්. තේරෙනද? දැන් ඔන්න පටල ගන්න එපා. මෙයා මෙහෙම මං ඇඳ පළවෙනි ව්‍යුහයේනේ මේක. එතකොට මේක එකයි. හරිද? මම මේක වෙනස් නොකර මේ රවුම් කරපු ගුලිය වෙනස් නොකර මේ කොටස වෙනස් නොකර මේක විතරක් වෙනස් කරා දැන් දෙකයිනේ. මේක හැමම තියෙන්නේ. හරි. දැන් ඔන්න ව්‍යුහ දෙකක් එළියට ගත්තා. දැන් මේකෙන් තව එකක් අඳිනවා මේකෙන් තව එකක් අඳිනවා හතරක් ගන්න හදන්න. තේරෙනද? එතකොට දැන් ඔයා මේක වෙනස් නොකර මේක වෙනස් කළානේ මේක ආවේ. මේක වෙනස් නොකර අරක වෙනස් කරනවා. දැන් මේව කැරකුණාට වැඩක් නැහැ. මෙන්න මෙතන විතරයි කැරකෙන්නේ. ඒ නිසා මෙන්න නයිට්‍රජන් මෙන්න ඔක්සිජන් මෙන්න නයිට්‍රජන් මේක වෙනස් කරන්නේ නැහැ. මේක වෙනස් කරනවා. ඔන්න පුතේ. ඔයා එහෙනම් මේක වෙනස් නොකර මේක වෙනස් නොකර මේක වෙනස් කරනවා. මනෝමය හිතන්න. මේක වෙනස් නොකර කියන්නේ මෙහෙමනේ. මෙයා වෙනස් කරනවා ඩබල් මෙහෙම. තේනද? බලන්න එකිනෙකට වෙනස් ව්‍යුහ ටිකක් එන්නේ. තේනද? දැන් ඔයාට හිතේ අනේ මෙයාගේ කන පිට ගහලානේ මේ කියලා නෑ. තේනද? මෙයාමනේ අර ඉන්නෙත් කියලා නැහැ. මේ ඔක්සිජන් මේ කියන්නේ වෙනස් එක්කනේ. මේ ඔක්සිජන් කියන්නේ වෙනස් එක්කනේ. මෙයා තමයි සමාන වෙන්නේ. තේනද? අර පැත්තේ ආයේ වෙනස්. මතකනේ අපි මේ ඔක්සලේට් අයනෙත් යන්නේ. මෙයා එක වගේ හිතුණට අනේ අනිත් පැත්ත ගහපු එක්කෙනානේ නෑ. ඒක වෙනස්. හරි. ඔන්න ව්‍යුහ හතරයි. හරි. දැන් අපි යනවා කොහොමද? දැන් අපිට කරන්න පුළුවන් මෙන්න මෙහෙම වැඩක්. මෙන්න මෙයා මෙතෙන්ට දෙන්න. තේන්නද? ඔය හතරෙන් තව හතරක් මතු කරගන්න පුළුවන්. තේනද? මේ ඔන්න බහන්තර බලන්න. දැන් මේ හතර ගත්ත හැටි දැන් ඔලුවට එනවා. මේක මෙතෙන්ට දෙනවා. මෙතන ඩබල් බොන්ඩ් එකක් එනවා. තේනද? මේක මෙතෙන්ට එනවා මෙතන ඩබල් බොන්ඩ් එකක් එනවා. එතකොට මේ ව්‍යුහය මෙතෙන්ට කඩනවා. තේනද? පැහැදිලිද? අන්න එහෙනම් දැන් ඔයාට පේනවා මෙතනින් අපිට එක ව්‍යුහයක් ගන්න පුළුවන් මෙතනින් තව ව්‍යුහයක් ගන්න පුළුවන් අතනින් තව ව්‍යුහයක් ගන්න පුළුවන් මෙතනින් තව ව්‍යුහයක් ගන්න පුළුවන් කොහොම බලන්න මෙතනින් එන ව්‍යුහය මම මෙතන අඳිනවා නයිට්‍රජන් ඔක්සිජන් නයිට්‍රජන් තේනද මේක මෙතෙන්ට දාලා මෙතෙන්ට මයිනස් එකක් ගන්නවා මේක මෙහෙම මේ පැත්ත වෙනස් කරන්නේ නැහැ ඔන්න එකක් තේනද මෙතන තියෙන එක සැරේ ගාල් එකයි පැහැදිලිද එහෙනම් ඔයා මේකටත් ඒ වැඩේ කරන්න තේනද මේ ව්‍යුහය වෙනස් එක්කෙනෙක්නේ එතකොට මේ බන්ධනේ මෙතෙන්ට දාලා මේ බන්ධනේ මෙතෙන්ට ගන්න පැහැදිලිද ඒ නිසා මෙතන තියෙන මේක මෙතෙන්ට දාලා මේක මෙතෙන්ට ගන්න මේක හරි හරි මේක මෙතෙන්ට දාන්න මේක මෙතෙන්ට ගන්න පැහැදිලිද මේක මෙතෙන්ට දාන්න මේක මෙතෙන්ට ගන්න පැහැදිලිද එහෙනම් එතනිනුත් ව්‍යුහයක් එනවා
ඒ නිසා ව්‍යුහ කීයද? 4ක් එනවා. මෙතන මේකෙන් එකක් එනවා, මේකෙන් එකක් එනවා, මේකෙන් එකක් එනවා, මේකෙන් එකක් එනවා. පැහැදිලිද? ඒ නිසා එතනින් ව්‍යුහ 4ක් එනවා. ඊළඟ අවසාන ව්‍යුහය මෙන්න බලන්න. දැන් ව්‍යුහ 8ක් ඇවිත් තියෙන්නේ. නයිට්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් ඔය විදිහට. මෙන්න බලන්න. මෙතනින් මේක සරියුගද මෙතනට තියෙනවා. හරිද? එතකොට අපි කරන්නේ දැන් මෙහෙමනේ තියෙන්නේ ඕන මෙහෙක. ඕන මෙහෙක ඩිබල්මනේ. මෙහෙම කරන්න පුළුවන්. මේ ඉලෙක්ට්‍රෝන එකල මෙතෙන්ට දාන්න පුළුවන්. මේ ඉලෙක්ට්‍රෝන එකල මෙතෙන්ට දාන්න පුළුවන්. තේනද? එතකොට හැදෙනවා මෙන්න ව්‍යුහය. මෙතෙන්ට ඩබල් බොන්ඩ් එකයි මෙතෙන්ට ඩබල් බොන්ඩ් එකයි මේ බන්ධන මේ පැත්තට කැඩෙනවා එතකොට. තේරෙනවද? එතකොට මෙතෙන්ට ඍණ එකක් එනවා. මෙතනත් ඍණ එකක් එනවා. හරිද? මෙතනත් ඍණ එකක් එනවා. ඔන්න අවසාන ව්‍යුහය. තේරෙනවද? ඔන්න අවසාන ව්‍යුහය. එතකොට ව්‍යුහ 9ක් එනවා ඔක්කොම. මේ හතරෙන් හතරක් මතුවෙනවා 8යි මේකත් එක්ක 9යි. පැහැදිලිද? නිසා ඔන්න ඔය වගේ එහෙනම් N2O5 වලට ව්‍යුහ 9ක් එනවා. තේරෙනවද? 2016 හරි 16 වගේ මට මතක. 2016 බලන්න ව්‍යුහ කීයක් තියෙනවද? ව්‍යුහ 9ක් තියෙනවා. පැහැදිලිද? ඒ නිසා ඒ ව්‍යුහ ටිකත් ඔයා නැවත හිමීහිට අඳින්න. හරිම සරලයි. එකක් මාරු කරලා අනිත් පැත්ත එකක් මාරු කරන්න අර පැත්ත නියතව තියාගන්න. ඉතින් ওই විදිහට අපිට මොකෝ වෙන්නේ? ලුයිස් ව්‍යුහ 9ක් අපිට N2O වලට අඳින්න, N2O5 වලට අඳින්න පුළුවන්. ඒ නිසා පුතේ මේ ඔන්න මං උපරිම සාධාරණයක් කරා ඔයාලට බහුල යෙදෙන්න පුළුවන් ගැටලු සහගත අවස්ථා කිහිපයක් සඳහාම සංප්‍රයුක්ත ව්‍යුහෙන්ද තව පොඩි ඒවා තියෙන්න පුළුවන්. ඉතින් ඒවා නම් සරලයි. ඉතින් මේ ටික මෙහෙම කීප සැරයක් අඳින්න. ඒක ඇඳ ගන්න පුළුවන් නම් ඔයාලට ඉතුරු ටික ඇඳ ගන්න ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ නිසා මේක නිතර වතාවල් කිහිපයක් කරන්න. තමන් මනෝමයෙන් හිතන්න. ඊළඟට ඔයාලට තියෙන ගැටලුව තමයි ව්‍යුහයක් දීලා ස්ට්‍රක්චර් එකේදී අපිට අහනවා සංප්‍රයුක්ත ව්‍යුහයක්. ඒක ඇත්තටම ලේසි. ඔයා මෙහෙම සංප්‍රයුක්ත ව්‍යුහ අඳින්න යන්නේ නැහැ. ලුයිස් ව්‍යුහ අඳින්න යන්නේ නැහැ. ව්‍යුහය දෙන්න පුළුවන්. ඒකෙන්ම බන්ධන එහා මෙහා කරලා ව්‍යුහ දෙක තුනක් නේ අඳින්න තියෙන්නේ. එතකොට මේ මුල ඉඳලම කල්පනා කරන්න අවශ්‍ය නැහැ. ඒක සරල දෙයක්. එතකොට ඒකම බන්ධනය කඩලා එක එහෙම ගලවලා බන්ධනයක් විතයන් කරලා පෙන්නලා එතනම වෙනස් කරලා ව්‍යුහ කීපයක් ගන්න එක තමයි කරන්න ඕන. ඒ නිසා ඒව ලොකු කාරණා නෙවෙයි. මේක තමයි ඔයාලට පැටලෙන්නේ. මේක කරන්න පුළුවන් කෙනාට ඒක පහසුවෙන් කරගන්න පුළුවන්. ඒ නිසා එහෙනම් හැම දිනාටම මේ ටික හොඳට කරගන්න පුළුවන් වෙන කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා මම මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඒ නිසා හැම දිනාටම ජයග්‍රහී හෙට දවසක්. එහෙනම් හොඳට මේ ටික කරගන්න. විභාගවලදී නිරන්තරයෙන් මේ ප්‍රශ්න වලට මුහුණ දීලා ඒ ටික කරන්න පාස් පේපර්ස් තියෙනවා. මේ පාස් පේපර්ස් වල තියෙන MCQ තියෙන මේ ව්‍යුහ සම්බන්ධ ඒවත් කරන්න. එහෙනම් හැම දිනාටම සුබ අනාගතයක් කියලා ප්‍රාර්ථනා කරනවා. මම මෙතනින් වීඩියෝ එක නවත්තනවා.